හරි ඔයාලට දැන් පේනවා ඇති කටිය print out අරගෙනත් ඇවිල්ලා ඇති එතකොට මම ඒකත් එක්ක මේකෙත් පොඩ්ඩක් පෙන්නන ගමන් පැහැදිලි කරන්නම් ළමයි එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මම පැහැදිලි කරද්දී ඔකේ තියෙන හිස්තැන් ටික පුරව ගන්න හරි එතකොට වැඩි වෙලාවක් යන්නේ නැහැ ළමයි සාමාන්‍ය පැයක් එකමාරක් වගේ අතර අපි මේ කොටස ඉවර කරන්න පුළුවන් වේවි මේ විදිහට වැඩේ කරගෙන යන්න හරිද ළමයි ඉස්සෙල්ලා මම මේ ඔයාලා ටියුට් එකට යන්න කලින් පොඩ්ඩක් මේකේ ඉන්ටර්ෆේස් එක පැහැදිලි කරලා ඉන්නම් මේ මේ ටික බලන්න ළමයි මවුස් පොයින්ටරෙත් එක්ක හරිද අපි දැන් මේ ඉන්නේ හෝම් එකේ හරිද මේක තමයි Excel software එක ඔයාලා එක සැරයක් විතර හරි පාවිච්චි කරලා ඇති අනිවාර්යෙන් දැන් මේ විදිහ හරි එතකොට මේ ටික හෝම් එක හරි මේ තියෙන රිබන් එක කියන්නේ මෙන්න මේ පේන්න තියෙන ටික තමයි ඔයාලට ප්‍රශ්න අහන්නේ හරි වෙන කොටස් වලින් අහන්නේ නැහැ මේ ටික තමයි අහන්නේ හරි එතකොට මේකේ තියෙන බේසික්ම ටික මතක තියාගන්න මම මුල් ටිකේදී ඒ ටික පැහැදිලි කරන්න ඊට පස්සේ තව ඔයාලට ෆොන්ට් සෙටින් එහෙම අහනවා හරි සෙටින් ගැන එහෙම ෆොන්ට් සෙටින් ටික මේ ඒ ටික ඔයාලට ඊළඟට මම පැහැදිලි කරන්නම් මේකේ බේසික් ටික පැහැදිලි කරාට පස්සේ හරි ඉස්සෙල්ලා අපි යන් ටියුට් එකට හරි නේද ළමයි මේකෙත් මම ඔයාලට අංක දාලා තියෙන්නේ එතකොට බලන්න ළමයි මේ 1 2 3 කියන කොටස් ටික ළමයි මේ quick access tool හරිද මේ ඔයාලගේ පොතේ නම් මේ ඉන්ටර්ෆේස් එක නැහැ මේ අප්ඩේට් version එක මම දාලා තියෙන්නේ හරිද දැන් තියෙන version එක මේක ඉගෙන ගන්න මේ බේසික් ටික සේරම මම දාලා තියෙනවා හරි එතකොට මේ 1 කියලා දාලා තියෙන ළමයි සේව් කරන්න හරි ටැග් ගාලා සේව් කරගන්න පුළුවන් ඔයාලට මේ අර ෆයිල් මෙනු ගිහිල්ලා සේව් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ මෙතන ක්ලික් කරපු ගමන් ඔයාලට ડોකියුමන්ට් එක සේව් කරගන්න පුළුවන් වර්ක්ෂීට් එක හරි අපි Excel වලදී කියන්නේ වර්ක්ෂීට් එකක් කියලා. හරි. ඊට පස්සේ මේ දෙවෙනියට දාලා තියෙන්නේ undo redo. හරි දෙක තුන කියන්නේ undo redo. ඒ කියන්නේ ඔයා මොකක් හරි යමක් කරාට පස්සේ ඒක නැවත මේ අයින් කරන්න හරි ඊට පස්සේ අයින් කරපු දේක් නැවත ගන්න හරි ඒ ෂෝට්කට් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ළමයි ඔයාලා ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන ටික තමයි මෙන්න මේ 11 ෆෝමියුලා බාර් එක. හරිද? ඔයාලට සූත්‍ර ටිකක් තියෙනවා ඉගෙන ගන්න. හරි සම් එක ඇවරේජ් එක ඊට පස්සේ කවුන්ට් ඒ වගේ මේ සූත්‍ර ටිකක් තියෙනවා අන්න ඒ ටික පෙන්වුම් කරන්නේ මේ 11 කියන තැන හරි ඊට පස්සේ මේ 12 කියන තැන තමයි ඔයා මේ සූත්‍ර ඉන්පුට් කරන්න ක්ලික් කරන්න හරිද ඔයා එතන ක්ලික් කරාට පස්සේ ඔයාට සූත්‍ර මේ ෆෝමියුලා බායකට දෙන්න පුළුවන් හරිද ළමයි ඊට පස්සේ මේ 15 බලන්න මේකත් වැදගත් එකක් මේ 15 ඔයාලට කියන්නේ ඇක්ටිව් සෙල් එක හරිද ඒ කියන්නේ සක්‍රිය කෝෂය මේකෙදි ළමයි මේ ඔයා මොකක් හරි ඩේටා එකක් ඉන්පුට් කරන්න ඕන. හරිද? ඔයා අනිවාර්යයෙන් ඒකට ක්ලික් කරලා ඒ කියන්නේ සිලෙක්ට් කරලා තමයි ඩේටා එක දෙන්න ඕන. හරි? එතකොට අපි මේ සිලෙක්ට් කරලා තියෙන එක සක්‍රිය කෝෂය කියලා හඳුන්වනවා. හරි? ඊට පස්සේ මේ 10 වෙනි එකක් බලන්න. හරිද? 10 වෙනි එකේ මේ ඒකට අපි කියන්නේ මේ නාම කෝෂය. හරිද? එතකොට ඔයා මොකක් හරි සිලෙක්ට් කරොත් මේ සෙල් එක ඒකට දාලා ඇඩ්‍රස් එක පෙන්වන්නේ ওই 10 කියන තැන. හරි නේද ළමයි? ඊට පස්සේ ළමයි මෙන්න මේ ටික බලන්න මේ 18 17 හරි මේ 17 ඔයාලට මේකේ ලේඅවුට් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පෙන්නන හැඩය හරිද සම්පූර්ණ පිටුව පෙන්නනවාද? දැන් පිටුවෙන් කොටසක් පෙන්නනවාද? අන්න ඒ වගේ. හරි. ඊට පස්සේ 18 තියෙන්නේ zoom කරන්න. හරි. ඔයාලට zoom in කරන්න පුළුවන්, zoom out කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ worksheet එක ඔයාලට ළඟට zoom කරගන්න සහ ඊට මේ zoom out කරගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි පරාසයක් පෙන්වන විදිහට. හරි. ඊට පස්සේ මේ 21 මෙන්න මේ කොළ පාට යට තීරුව ළමයි හරිද? ඕකට කියනවා ස්ටේටස් බාර් එක. හරි. ඔයාලා අර WhatsApp වල ස්ටේටස් දාන්නේ. ඒ කියන්නේ තත්ත්වය ළමයි. ඒ කියන්නේ ඔයා මේකේ එඩිට් කරගෙනම data හදාගෙන යද්දි ඒවයි තියෙන settings වලට අදාළ දේවල් මේක යට පෙන්නනවා. හරි. හරි. හරි නේද ළමයි? දැන් ඔයාලට තියෙන්නේ මේවා ටික ෆිල් කරගෙන යන්න. මේ ෆිල් කරගෙන යන්න මම ඔයාලට ඉඩ තියලා ඇත්තේ මේ ටික. හරි. තේරෙම ටික ෆිල් කරගෙන යන්න. මම එකින් එක කියන්නම් බලන්න ළමයි. එතකොට පළවෙනි එක සේව්. හරිද? මේ ෂෝට්කට් එක මෙන්න මේක. හරි? මම ඔයාලා රූපය නැවත නැවත පෙන්නන්නේ නැහැ. හරි? මේ දැන් ඉමේජ් එක ඔයාලගේ ටියුට් එකේ තියෙනවානේ. ඔයාලට මේකෙන් බලාගෙන දාගන්න පුළුවන්. හරි? ටියුට් එකේ දාගන්න පුළුවන්. හරි. පළවෙනි තැන දාගන්න ළමයි ඔයාලා මේ සේව්. හරිද? පළවෙනි අංකයට අදාළ එක තමයි සේව්. එතකොට ඔකේ ෂෝට්කට් එක තමයි ළමයි මේ control S කියන්නේ. හරි? control S ඒවත් මතක තියාගන්න. ෂෝට්කට් ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒකේ කාර්යය තමයි ගබඩා කිරීම. හරි? ඉංග්‍රීසියෙන් කියන අපි සේව් කියලා සිංහලෙන් ගබඩා කිරීම. ඊට පස්සේ ළමයි මෙන්න මේ quick access toolbar කියන එකක් දාගන්න ළමයි මේ
ඒකට අපි සිංහලෙන් කියන ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා. හරි. ඒ සෙට් එකටම කියන්නේ ඔය 1 2 3 කියලා අංක දාලා තියෙන සෙට් එකටම කියන්නේ ඔන්න ඔක. හරි. ඒකත් දාගන්න. ඊට පස්සේ දෙවෙනි එක ළමයි අන්ඩු. අන්ඩු වලින් මම කිව්වා මොකක් හරි අපි යම් කාර්යයක් කරාට පස්සේ ඒක අනිත් පැත්ත මේ ආපු මේ අයින් කරන්න. හරිද? එතකොට ඒකේ ෂෝට්කට් එක තමයි control Z එක. හරි? ඒකත් quick access toolbar වලට අයිති වෙන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි එකක් දාගන්න ළමයි redo. හරි? control එකයි y එකයි ෂෝට්කට් එක. ඒක ෂෝට්කට් ටික ලියා ගන්න ළමයි. ඊට පස්සේ ඔය තුනම මේ ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුවට අයත් වේ කියලා දාගන්න. හරි? හරි. ඊට පස්සේ ළමයි හතරවෙනි එක ටයිටල් බාර් එක. හරි? එතකොට ටයිටල් බාර් එක කියන ළමයි මෙන්න මේක. හරි? මේ බුක් කියලා තියෙන ගෲප් කියලා මේ හතර මන් දාලා තියෙන්නේ. හරි? එතන. ඒ කියන්නේ ඔයා මේ Excel කියලා පෙන්නනවා. ඒ කියන්නේ මුදුකාංගයේ නම. ඊට පස්සේ ඔයා ඒ ડોකියුමන්ට් එක සේව් කරන නම තමයි ඔතන පෙන්නන්නේ. හරි? ඔයා මොකක් හරි ડોකියුමන්ට් 1 කියලා සේව් කරා නම් ડોකියුමන්ට් 1 කෙටි ඉරක් Excel කියලා පෙන්නනවා. හරිද? මේ පස්වෙනි එක user account එක. හරි? පරිශීලක ගිණුම. මෙන්න මේ මෙතන දකුණු කොනේ වෙන මේ පහ දාලා තියෙනවා. හරි? ඔයා මේ දැන් ඔය ක්ලවුඩ් කම්පියුටර් එක තමයි ළමයි ඒක තියෙන්නේ. දැන් ඔයා ડોකියුමන්ට් හදද්දී ඒක කම්පියුටර් එකේ සේව් කරගන්න ඕනේ නැහැ. හරිද? ක්ලවුඩ් කම්පියුටර් කියන්නේ වලාකුළු පරිගණක සිංහලෙන් කියන්නේ. හරි? ඔයාට මේ Microsoft servers වල මේක සේව් කරගන්න පුළුවන්. හරි? ඒතකොට data loss වීමක් එහෙම මුකුත් වෙන්නේ නැහැ. වඩා ආරක්ෂිතයි. හරි. ඊට පස්සේ 6 වෙනි ටික ළමයි මේ minimize maximize close ටික මේ එතකොට ඒකට අපි කියනවා control buttons කියලා. හරිද? ඒ කියන්නේ පාලනය කරන්න තියෙන බටන් ටික මේ දාගන්න minimize maximize close. හරිද? වැඩපොත් කවුළුව විශාල කිරීම, කුඩා කිරීම, වසා දැමීම. හරි? ඊට පස්සේ බලන්න ළමයි 7 වෙනි එකනේ. 7 වෙනි එකේ අපි කියන්නේ tabs. හරි? මෙන්න මේ ටික තමයි tabs ටික. හරි? file, home, insert, draw, page layout ඔය ටික හරිද? formulas මේ ඔයාට ඕන ටැබ් වලට මේක අනුව ක්ලික් කරලා යන්න පුළුවන්. ඒතර අපි සාමාන්‍යයෙන් ඔයාලා තියෙන ඔයාලගේ වයසේදී මේ හෝම් කියන ටැබ් එක ගැන තමයි ඉගෙන ගන්න. ඊට පස්සේ 8 වෙනි එක ළමයි සර්ච් බොක්ස් එක සෙවුම් කවුළුව. හරි? මේකත් ඔයාලගේ පොතේ තිබුණ නැහැ ළමයි. උනාට මම දැම්මා මේ මොකද අලුත් අප්ඩේට් එකේ තියෙන හින්දා මේ Excel අලුත් එකේ තියෙන හින්දා. හරි? මේ මෙතන ඔයාලට මොකක් හරි මේ සර්ච් කරලා හරිද? ඔයා හිතන්න ඔයාට මේ කරන විදිය අමතකයි. හිතන්න මේ පේජ් එක බෝඩ් එකක් හරි මොකක් හරි එඩ් කරනවා කියලා. හරි? ඒ කරන විදිය අමතකයි. ඒතර ඔයාට මෙතන සර්ච් කරලා ඒක හොයාගන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඒකෙන් ඒ අවශ්‍ය කාර්යය කරගන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනි ටික ළමයි ෆොන්ට් සෙටින් මේක ළමයි මේ අකුරු 60 සව් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අකුරු වෙනස් කරන්න. එතකොට මේක වෙනම උගන්වනවා මම හරිද පල්ලෙහාදී මේකේ තියෙන බෝල්ඩ් ඉටැලික් ඒ ටික හරිද දැන්ට දාගන්න ෆොන්ට් සිටින්. හරිද? මෙන්න මේ සෙක්ෂන් එකම තමයි ෆොන්ට් සිටින් කියන්නේ. හරි? මෙන්න මේ කොටස. හරි? ඊට පස්සේ මේ ඉරකින් ඔයාලට පේනවා ඇති වෙන් වෙලා තියෙනවා. හරිද? මේ ටික alignment. හරිද? alignment කියන්නේ මේ ෆොන්ට් අර මේවා පෙන්නන පැත්ත වෙනස් කරන්න. හරිද? උඩින් පෙන්නනවද යටින් පෙන්නනවද? දකුණට කරලා පෙන්නනවද වමට කරලා පෙන්නනවද? ඒ ටික හරි. ඊට පස්සේ numbers තියෙන ඒ සංඛ්‍යා වලට අදාළ කොටස. හරි? මේ 9 වෙනි එක දාගන්න ෆොන්ට් වලට අදාළ කොටස. ෆොන්ට් සිටි. අකුරු 60 සව් කිරීම. ඊට 10 වෙනි එක ළමයි මම කලිනුත් පැහැදිලි කළා name box නාම කොටුව හරිද? ඒ කියන්නේ සක්‍රීය කෝෂයේ ලිපිනය පෙන්වන්නේ මෙන්න මේකේ. හරි? ඔයා මාක් කර සිලෙක්ට් කරාට පස්සේ ඒක පෙන්වන්නේ මෙන්න මෙතන. 10 වෙනි අංකේ බලන්න. හරි? එතන පෙන්වන්නේ. දැන් මම මේකේ සිලෙක්ට් කරලා තියෙන්නේ A1 එක නිසා හරිද? පළවෙනි කොටුව නිසා මේ මෙතන A1 කියලා පෙන්වනවා. හරි? හරි 11 වෙනි එක ෆෝමියුලා බාර් එක සූත්‍ර තීරුව එහෙම නැත්නම් සූත්‍රය දර්ශනය කිරීම ඔකත් වැදගත් එකක් ළමයි. හරිද? ඒකත් දාගන්න.
11 වෙනි එක. හරි. මෙන්න මේ ටික. මෙතන ඔයාට මේ ෆෝමියුලා එකක් ඉන්සර්ට් කරන්න එන්ටර් කරන්න පුළුවන්. අර සමාන ලකුණ දාලා. හරිද? මම ඉස්සරහට පෙන්නන්නම් කොහොමද අපි එන්ටර් කරන්න කියලා. හරි. එතකොට ඒක අපි කියනවා ෆෝමියුලා බාර් එක කියලා. ඊට පස්සේ 12 වෙනි එක ඉන්සර්ට් ෆන්ක්ෂන්. ඒ කියන්නේ ශ්‍රිතයක්. හරිද? මේ ආදානය කරන්න සූත්‍ර කොට නැගීමට සංවාද කවුළුව ලබා දෙයි. හරි. ඒ කියන්නේ අර ෆෝමියුලා බාර් එකේ වාට මොනවා හරි ටයිප් කරන්න ඕන නම් මේක උඩ ක්ලික් කරලා යාට ඒ ටයිප් කරන එක කරන්න පුළුවන්. හරි. මෙන්න මේ ටික. මේ 12 වෙනි මම මාක් කරලා තියෙන මේ පොඩි කොටුව. අන්න ඒක. හරි. ඊට පස්සේ තමයි 13 මෙන්න මේක. හරිද? ඒක අපි කියනවා කොලම් ශීර්ෂය කියලා. හරිද? මේ ඒකත් දාගන්න. එතකොට ඒකෙන් තමයි ළමයි මේකේ මේ කොලම්ස් වෙන් කරන්නේ. හරි. එතකොට කොලම්ස් වෙන් කරද්දි මේ A B C කියලා තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ A B C D එහෙම ඔයාලා දන්නවා ඉංග්‍රීසි හොඩිය Z වලට මේ ඉංග්‍රීසි හොඩිය අවසානයේටම මේ ගිහිල්ලා අවසන් වෙලා ඊට පස්සේ ආපහු A A එනවා. හරි. A B එනවා. එහෙම එහෙම. හරිද? ඊට පස්සේ ඒකත් ඉවරලා A අකුරු තුනක් එහෙම එහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ 14ත් ලියාගෙන මෙයන් උඩට බලන්න. රෝ හෙඩින්. හරිද? ඒ කියන්නේ පේලි ශීර්ෂකේ පේලිවල නම් කරලා තියෙන ළමයි 1 2 3 4 කියලා නම් කරලා තියෙනවා. හරිද? මට මතක විදිහට පල්ලෙහාට පේලි 1 ලක්ෂ ගාණක් තියෙනවා. හරිද? හරි. රෝ හෙඩින් දාගන්න ඇති පේලි ශීර්ෂකේ. හරිද? 1 2 3 4 කියලා ඉස්සරහට තියෙනවා. හරි. ඊට පස්සේ 15 වෙනි එක ඇක්ටිව් සෙල් එක ඒක කතා කරා. හරිද? අර මම පෙන්නුවේ A1 කියලා. හරි. මේ ඒකත් දාගන්න ඇක්ටිව් සෙල් සක්‍රිය කෝෂය. හරිද? ඔය කොළ පාටට ඔහම මේ හයිලයිට් වෙලා පෙන්නනවා. මේ ඔයා ඒ සෙල් එක උඩ සිලෙක්ට් කරලා තියෙනවා. හරි ඊට පස්සේ 16 17 vertical scroll bar තිරස් අනුචලන තීරුව කියලා අපි සිංහලෙන් කියනවා. ඊට පස්සේ 17 horizontal scroll bar තිරස් අනුචලන තීරුව. හරි. ඒ ටිකෙන් තමයි ඔයාලට මේ ડોකියුමන්ට් එකේ උඩට පල්ලෙහාට යන්න, හරිද? සයිඩ් වලට යන්න, දකුණට වමට යන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ 16 17 කියන දෙක. ඊට පස්සේ 18 ළමයි zoom කරන්න ඒක ලියා ගන්න zoom control. හරිද? විශාල හෝ කුඩා කිරීම. zoom control. හරිද? ඔයාලට ડોකියුමන්ට් එක zoom කරගන්න පුළුවන්, zoom out කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා. ඊට පස්සේ 19 ළමයි sheet tab එක වැඩපත්. හරිද? ඒ කියන්නේ ඔයාලට මේ එකම ડોකියුමන්ට් එකේ worksheet එකේ තව මේ ડોකියුමන්ට් හරිද වැඩපත් ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ plus icon එකට ක්ලික් කරලා. මම මේ 20 ඊතලයක් දාලා තියෙනවා. හරි. මේ ඒක ක්ලික් කරලා ඔයාලට ડોකියුමන්ට් ඇඩ් කරගන්න පුළුවන්. හිතන්න ළමයි මේ ඔයා මේ කම්පැනි එක මාස කිහිපයක ජනවාරි පෙබරවාරි මාස 4ක විතර මේ සැලරි හදනවා කියලා මේ Excel වලින් හරිද? මේ වැටුප් හදනවා කියලා. එතකොට ළමයි ඔයාලට මේ මාස වලට අදාළව මෙන්න මේ විදිහේ ෂීට් ටිකක් හදාගන්න පුළුවන්. එතකොට ඔයාගේ දත්ත ටික පිළිවෙලයි. පැහැදිලි නේද? හරි. 19 sheet tab ඒක තමයි මම දැන් විස්තර කරේ. ඊට 20 add new sheet. හරිද? අර plus icon එක. ඔයාට ඒ ડોකියුමන්ට් මේ ඇඩ් කරගන්න worksheet ඇඩ් කරගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. නව වැඩපත් එක් කිරීම කියලා අපි කියනවා. ඊට පස්සේ 21 අර යට තිබ්බ කොළ පාට තීරුව හරි ස්ටේටස් බාර් ඒක ලියන තත්ත්ව තීරුව හරි තත්ත්ව තීරුව. ඒ කියන්නේ ඔයා ડોකියුමන්ට් එකේ මොනවා හරි කරගෙන යද්දී ඊට අදාළ වෙනස්කම් මොනවාද කරේ කියලා යටින් වැටෙනවා. හරි. තත්ත්වය. ඔයාලා WhatsApp එකේ ස්ටේටස් එහෙම දාන්නේ. ඒකට කියන්නේ සිංහලෙන් තත්ත්වය කියලානේ. ස්ටේටස් නැහැ එකේ ඒවා දානවානේ. හරි 22 ළමයි රිබන් එකක් කියලා මම නම් කරලා තියෙන්නේ. රිබන් එක කියන්නේ මෙන්න මේ කොටසද හරිද ළමයි? මේ 22 ඔයාලගේ මේ මට මතක විදියට ડોකියුමන්ට් එකේ ටයිප් වෙලා තිබ්බේ නැහැ. හරිද? ඔයාලා ෂෙයා කරලා තිබුණ එකේ. ඒක ලියා ගන්න මේ ලියා ගන්න 22 කියලා අංකය දාලා රිබන් කියලා ලියන්න. ඒ කියන්නේ මෙන්න මේකකට අපි රිබන් එකක් කියන්නේ. හරිද? ඒකේ සිංහල තේරුම ඉතින් පටියක් කියන එක. ඒක ඉතින් හරි පටියක් වගේ තමයිනේ පොඩි කොටසක්.
හරි. මම පොඩි වෙලා තියන්නම් ළමයි මේ ටික. ඔයාලා ලියා ගන්න බැරි විස්තර ටිකක් තිබුණා නම් ලියා ගන්න. හරි ළමයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ වැඩපත තුල සැරිසරීම. හරිද? ඒ කියන්නේ උඩට පහළට යන්නේ කොහොමද? ඒ ටික ගැන කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට අපිට ඇරෝ කීස් පාවිච්චි කරන්න තියෙනවා. හරි. ඊට පස්සේ කන්ට්‍රෝල් එකයි ඇරෝ කීස් ටිකයි පාවිච්චි කරන්න තියෙනවා. හරිද ළමයි? ওই ටික පාවිච්චි කළා කොහොමද බලමු මේ අපි වැඩපත තුල සැරිසරන්නේ. හරි. මම ඔයාලට Excel එක ෂෙයා කරන්නම් දැන්. හරි නේද ළමයි? එතකොට බලන්න ළමයි දැන් ඔයාලට පේනවනේ? හරි. එතකොට ළමයි මේ Excel sheet එකේ එහාට මෙහාට යන්නේ කොහොමද කියන ටික තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි. එතකොට බලන්න arrow keys. හරිද? arrow keys කියන්නේ අර keyboard එකේ තියෙන ඊතල් ටික. හරි. බලන්න මේ. ඒක පහළට ක්ලික් කරනකොට ඔයාලට පේනවා ඇති සෙල් එක පහළට යනවා. හරි. ඊට පස්සේ වමට දකුණට එහෙම යන්න පුළුවන්. හරි. ඒ විදිහට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ ළමයි control එකත් එක්ක arrow keys එක. බලන්න මම press කරලා බලන්න. හරි. control එකත් එක්ක මේ උඩම ඊතලේ ක්ලික් කරාට පස්සේ හරිද මම දැන් ආපහු පල්ලෙහාට එන්න. හරි. ආපහු ක්ලික් කරන්න බලන්න. ඒ ඔයා ඉන්න කොලම් එකේ හරිද උඩ මුදුනටම එනවා. ආරම්භක පළවෙනි සෙල් එකට එනවා. හරිද? ඊට පස්සේ control එකත් එක්ක down එක ක්ලික් කරාම බලන්න පල්ලෙහා එකටම යනවා. හරි නේද ළමයි? බලන්න 1,48,576ක් තියෙනවා ළමයි. මේ සෙල් මේකේ පල්ලෙහාට රෝස් තීරු පහ මේ ඒ ගානක් තියෙනවා. එතකොට මේ පල්ලෙහා එකටම එනවා. හරි. ඊට පස්සේ control එකත් එක්ක දැක්කනේ මේ වම් පැත්තේ ක්ලික් කරා පස්සේ වම් පැත්තේ කොනේම එකට එනවා. හරි. ඊට පස්සේ ආපහු මම control එකත් එක්ක up එක ඔබන්නා up key එක. එතකොට මුදුනටම ආවා ආපහු. හරි. ඒ විදිහට ඔයා ડોකියුමන්ට් එකේ කොන් වලටම යන්න අවශ්‍ය නම් control එකත් එක්ක ඒ arrow keys ක්ලික් කරාම හරි. හරිද ළමයි? මම ආපහු පොඩ්ඩක් පල්ලෙහාට එන්නම්. හරිද? ඊට පස්සේ බලන්න ළමයි මේ home key එක ක්ලික් කරාට පස්සේ හරි අපිට ආපහු මුලටම එන්න පුළුවන්. හරි. පොඩ්ඩක් ඉන්න. හරිද ළමයි? home key එක ක්ලික් කරාට පස්සේ ඔයාට මුලටම එන්න පුළුවන් මෙන්න මේ A කියන සෙල් එකට. හරි. ඊට පස්සේ control එක end එකයි ක්ලික් කරාම අවසානෙට යන්න පුළුවන්. හරිද ළමයි? අවසානෙටම යන්න පුළුවන්. ඔය විදිහට අවසානෙටම යන්න පුළුවන්. හරි. ඊට පස්සේ page up page මේ down කියලා කීස් තියෙනවා ළමයි. ඒ ටික ක්ලික් කරලා ඔයාලට page එකේ උඩට පල්ලෙහාට යන්න පුළුවන්. ඒ කියන්නේ මේක පිටුවෙන් පිටුව පහළට යන්න. හරිද? කොටසින් කොටසට වගේ. හරි. පහළට යන්න ඒ ටික පාවිච්චි කරන්න පුළුවන්. හරි. ওই ටික තමයි ඔයාලට වැඩපතක් තුල සැරිසරීම කියන එක යටතේ කතා කරන්න තියෙන්නේ. මම ඔයාලට ටියුට් එකෙන් ඒ ටික පෙන්නන්නම් දැන් නෝට් එකක් දාගන්න. හරි ළමයි. හරි. එතකොට බලන්න ළමයි මේ arrow keys ලියා ගන්න අදාළ දිශාවට එක් කෝෂය බැගින් ගමන් කරයි. හරිද? ඒ කියන්නේ එක ගානේ තමයි යන්නේ. හරි. arrow keys නිකන් ප්‍රෙස් කරත්. ඊට පස්සේ බලන්න ළමයි control plus arrow keys අදාළ දිශාවට දත්ත ඇතුළත් පරාසෙහි අන්ත වෙත ගමන් කරයි. හරි. මම අර පෙන්වන්නේ උඩම මුදුනේම තිබුණ එකට පල්ලෙහාම තිබුණ එකට නේ. කොන් වලට යන්න පුළුවන්.
ඊට පස්සේ ළමයි හෝම් එක සක්‍රීය කෝෂයේ පිහිටි පේළිය ඔස්සේ ඒ තීරුව වෙත ගමන් කරයි. හරි. ඒ තීරුව වෙත ගමන් කරයි. ඊට පස්සේ control plus home A1 කෝෂයේ වෙත ගමන් කරයි. නේ? අර මම පෙන්නුවේ පළවෙනි කොටුවටම එනවා. හරිද? A1 කොටුවට එනවා. මේ control plus home කියන බටන් දෙක එක සැරේ ක්ලික් කරාට පස්සේ ප්‍රෙස් කරාට පස්සේ. හරි. ඊට පස්සේ control එක end එකයි. එතකොට ඒකේ වෙන්නේ දත්ත ඇතුළත් පරාසයේ දකුණු පස පහළ කෝෂයේ වෙත ගමන් කරයි. හරි. දකුණු පැත්තේ තියෙන පල්ලෙහාම එකට තමයි යන්නේ. ඊට පස්සේ page up page down එතකොට page up කියන්නේ වැඩපතෙහි එක් තිරයක් ඉහළට ගමන් කරයි. හරිද? මේ ඔයාට අර තිරයක් කියන්නේ පිටුවක් වගේ. හරිද? කොටසින් කොටස ඉහළට යන්න පුළුවන්. ඊට පස්සේ page down එකෙන් කොටසින් කොටස පල්ලෙහාට යන්න පුළුවන්. හරි. වැඩපතෙහි එක් තිරයක් පහළට ගමන් කිරීම page down. හරි. ඊට පස්සේ ළමයි අපිට කතා කරන්න තියෙන්නේ සෙල් එකක ඇඩ්‍රස් එකක් හරිද කෝෂ ලිපිනයක් ගැන බලන්න මම මේ වලට උදාහරණයක් දාලා තියෙනවා හරි. එතන මේකේ වෙන්නේ කියන්නේ ළමයි මේකේ කෝෂයක් කොහොමද නම් කරන්නේ කියන එක නේ. හරිද? එතකොට මේ උඩ පැත්තෙන් තියෙනවා මෙහෙම මේ කොලම් වලට A B C D E F කියලා හරි. ඊට පල්ලෙහාට රෝස් වලට තියෙනවා 1 2 3 4 කියලා. හරිද? ඒ ටික පාවිච්චි කරලා තමයි ළමයි අපි මේ කොලම් මේ කොටුවකට සෙල් එකකට ඇඩ්‍රස් එකක් දෙන්නේ. හරි. එතන මම මේ මෙතන සිලෙක්ට් කරලා තියෙනවානේ මේ ඉමේජ් එකේ තියෙන B1 කියන එක බලන්න. එතන මේ name නාම කොටුවේ ඒක පෙන්වලා තියෙනවා B1 කියලා. හරි. එතකොට මේ D1 එකට ආවොත් මෙන්න මේ කොටුවට මම මේ දැන් ඇඟිල්ලෙන් පෙන්නන්නේ. හරි. එතකොට ඒක පෙන්වන්නේ D1 කියලා. හරි. අන්න ඒක තමයි ඔය මේ කෝෂ ලිපිනයක් කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට ඔයාට මේ ડોකියුමන්ට් එක ඇතුලේ තියෙන වර්ක්ෂීට් එක ඇතුලේ තියෙන ඕනම කොටුවක් ඔය විදිහට නම් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒක හරහා තමයි ඊට සූත්‍රෙම ලියලා ගණනය කිරීම කරගන්නේ. හරිද? හරි මං ඒක පොඩ්ඩක් පෙන්වන්නම් වර්ක්ෂීට් එකෙනුත් බලන්න ළමයි. හරි. දැන් එතකොට මම මෙන්න මේ මෙතන ක්ලික් කරා බලන්න n එකේ පස්වෙනි එක නේද පෙන්වන්නේ. මේ මෙතන. හරිද? n 5 කියලා පෙන්වන්න. එතකොට ඔයා දැන් මම ගොඩාක් පහළට එන්න ඔන්න මේ පැත්තටත් යන්න. හරි බලන්න. එතකොට මේක උඩ ක්ලික් කරොත් බලන්න. dn වල 202. හරිද? ඒ වගේ. හරි. ඒ වගේ ඔයාලට දිගටම යන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයක් දත්ත මේකේ දත්ත එක ඔයාලට වැඩ කරන්න පුළුවන්. හරි. මම ඔන්න ආපහු මුලටම ආවා. එතකොට ඒක තමයි කෝෂයක ලිපිනයක් කියලා අපි හඳුන්වන්නේ. හරිද? දැන් ඔන්න J4. හරි. ඔය විදිහට. හරි. හරි. එතන මම ඔයාලට හිස් තැනක් දීලා ඇති ළමයි මෙන්න මේක ලියා ගන්න මෙන්න මේ විස්තරේ දාගන්න. පළමු තීරුවේ කොලම් හරිද? ඒ කියන්නේ පළමු තීරුවේ මේ කොලම් කියන්නේ තීරුව කියන එකට ඉංග්‍රීසියෙන්. හරි. ඊට පස්සේ අක්ෂරයක් ඉන්පසු පේළියේ අංකයක්. හරිද? රෝ නම්බර්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ B කියන ඉලක්කම ඊට පස්සේ හරිද? 1 කියන ඉලක්කම. B කියන අක්ෂරය 1 කියන ඉලක්කම. හරි? ඒ විදිහට. හරිද? ඉන්පසු පේළියේ අංකයක් යොදා කෝෂයක නම් යොදා කෝෂයක් නම් කෙරේ. හරි? ඒ කෝෂ ලිපිනය ලෙස හැඳින්වේ. හරි? කෝෂ ලිපිනයට අපි කියනවා සෙල් ඇඩ්‍රස් එකක් කියලා. ඊට සක්‍රීය කෝෂයට අදාළ ලිපිනය නාම කොටුව තුල දිස්සේ. හරි? බලන්න. මෙන්න මේ ඔයා ක්ලික් කරලා තියෙන එක නාම කොටුවේ පෙන්නනවා කියලා කියන්නේ. හරි? එතකොට මම මේ ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා ළමයි ඔයාලට මතක තියාගන්න පුළුවන් පහසු විදිහකට මතක තියාගන්න. හරි? සාමාන්‍ය ඇක්ටිව් සෙල් වගේ ඒවා මට නම් මතක තියාගන්න ලේසියි ඔයාලටත් එහෙම වෙන්නේ නැති. හරි මම පොඩි වෙලාවක් දෙන්නම් ලියා ගන්න. හරි නේද ළමයි? ඊට පස්සේ අපි යන ළමයි කෝෂ පරාසය. හරිද? කෝෂ පරාසය කියලා අපි අදහස් කරන්නේ ළමයි දැන් අර කලින් කතා කරන්නේ කලින් පෙන්නුවේ එක සෙල් එකයිනේ ඇක්ටිව් සෙල් එකම එකයිනේ පෙන්නුවේ. බලන්න මෙතන කෝෂ කිහිපයක් සිලෙක්ට් වෙලා. හරිද? ඒ කියන්නේ ඔයාලට මෙහෙම එක ළඟ තියෙන කෝෂ හරිද? මෙහෙම දකුණු පැත්තට වම් අත පැත්තට ඕන තරමක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ඒරියා එකක් විදිහට. හරිද? පරාසයක් කියලා අපි කියනවා.
හරිද? ඒකට අපි කියනවා කෝෂ පරාසයක් කියලා. හරිද බලන්න. එතකොට බලන්න වැඩපතෙහි අනුයාත කෝෂ කිහිපයක් කෝෂ පරාසයක් ලෙස හැඳින්වේ. ඉහත උදාහරණයේ කෝෂ පරාසයට B2, C2, D2 අයත්. බලන්න මේ ටික සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ ටික තමයි අපි කෝෂ පරාසය කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට අපි කියනවා සෙල් ඒරියා එකක් කියලා. හරි? මම ඔයාලට පෙන්නන්නම් දැන් ඒක. බලන්න ළමයි. මම මේ A1 වල ඉඳලා සිලෙක්ට් කරනවා බලන්න. මේ විදිහට. හරි? එතකොට ඕන මෙන්න මේ වගේ පොඩි කොටසක් උනත් බලන්න. හරිද? මේ එකක් සිලෙක්ට් කරොතින් අපි කියනවා ඒකට සෙල් එකක් කියලා. හරි? කිහිපයක් එක ළඟ අනුයාතව පිහිටලා තියෙන එකක් අපි කොටසක් අපි සිලෙක්ට් කරොත් අපි කියනවා සෙල් ඒරියා එකක් කෝෂ පරාසයක් කියලා. හරිද? එතකොට ළමයි මම ඔයාලට එතනත් හිස්තැනක් දීලා ඇති මේක ලියා ගන්න. වැඩපතෙහි අනුයාත කෝෂ කිහිපයක්. හරි? අපි එහෙම නැත්නම් කියන කෝෂ පරාස මේ අනුයාත කිහිපයක් කෝෂ කිහිපයක් අපි කියනවා කෝෂ පරාසයක් ලෙස හැඳින්වෙයි කියලා. හරි? එතන මේ උදාහරණයේ තියෙන එකක් ලියන්න. ඉහත උදාහරණයේ කෝෂ පරාසයට B2, C2, D2 ඇතුළත් වේ. ඒ ඒරියා එකනේ සිලෙක්ට් වෙලා තියෙන්නේ. හරි නේද ළමයි? අපි එහෙනම් ඊළඟ කොටසට දත්ත ඇතුළත් කිරීම. හරිද? කොහොමද වැඩපතකට එහෙම නැත්නම් වර්ක්ෂීට් එකකට දත්ත ඇතුළත් කරන්න කියලා කතා කරන්න යන්නේ. හරිද? එතකොට බලන්න පැතුරුම් පතට දත්ත ඇතුළත් කිරීමට පෙර අදාළ කෝෂය සක්‍රිය කළ යුතුයි. හරිද? අපි ඒක උඩ ක්ලික් කරලා සිලෙක්ට් කරලා තමයි ඒකේ දත්ත දෙන්න ඕන. හරි? එතකොට බලන්න කෝෂයකට ලේබල්. හරි? එහෙම නැත්නම් අගයන්. එහෙම නැත්නම් සූත්‍ර යනාදීන් එක් වර්ගයේ බැගින් ඇතුළත් කළ හැකියි. හරිද? මේ ලේබල් ඊට සූත්‍ර අගයන් කියන්නේ මොනවද කියලාත් අපි බලමු. හරි? එතකොට බලන්න මේ ලේබල් එකක් කියන්නේ හරි පළවෙනියට මම දාලා තියෙනවා ලේබල් එකක් අක්ෂර හරිද එහෙම නැත්නම් letters සංඛ්‍යා numbers හරි විශේෂ සංකේත special symbols අපි ඔය කියන්නේ at හරිද ඊට පස්සේ hash මේ තරුව හරි ගුණ කිරීම ඔය ඕනම එකක් special characters හරි මේ ඒවත් ඔයාට ඕනනම් දෙන්න පුළුවන් ලේබල් එකක් විදිහට හරි එතකොට මේ ළමයි ඔයාලා මෙන්න මේකේ මේ value මේ type එක හරිද cell එකේ type එක අනිවාර්යෙන් පාට මේ label කියලා select කරන්න ඕන හරි සිලෙක්ට් කරේ නැත්නම් වෙන්නේ ඔයා හිතන් මේ ලේබල් සිලෙක්ට් කරන්නේ නැතුව ගුණ කිරීම දුන්නොත් ඒක ගණනය කිරීමක් නෙවෙන්නේ නේ. ඒක වළක්වන්න ඔයා අනිවාර්යෙන් ටයිප් එක සිලෙක්ට් කරන්න ඕනේ. හරි? මම ඔයාලට ස්ක්‍රීන් එක දාලා පෙන්නන්නම් තා පොඩ්ඩකින් හරි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි? එතන මේවා සේරම ඔයාට ලේබල් යටතේ දෙන්න පුළුවන්. ඒක ටයිප් එක සිලෙක්ට් කරලා. හරි? එතන සාමාන්‍ය ලේබල් එක වමට එකේල්ල වෙයි. හරිද? ඒ කියන්නේ කොටුවේ සෙල් එක ඇතුලේ වම් අත පැත්තට එකේල්ල වෙලා තමයි හරිද? අලයින් වෙලා තමයි පෙන්වන්නේ. හරි? බලන්න ළමයි. මම මෙතන ටයිප් කරන්න මොනවා හරි මගේ නම ටයිප් කරන්නන්නේ. හරි නේද? මම මේක පොඩ්ඩක් ස්පේස් එකක් ලොකු කරන්නම් බලන්න. අන්න වමට නේද කියලා තියෙන්නේ වම් අත පැත්තට තමයි කියලා තියෙන්නේ. හරි. එතන මම අර ඔයාලට කිව්වා ටයිප් කරන්න ඕන මේ සිලෙක්ට් කරන්න ඕන කියලා ටයිප් එකනේ. මෙන්න මෙතන නම්බර්ස් කියන තැනින් ඔයාලට හරිද මේ සිලෙක්ට් කරන්න පුළුවන්. ඉස්සරහට මම ඒ ටික පැහැදිලි කරන්නම්. හරි. එතකොට මේ එතනින් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් මේකේ වර්ගය. හරිද? ටයිප් එක සෙල් එකේ ටයිප් එක. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් පෙන්වන්නේ වමට එකේල වෙලා. හරිද? ඔයාට ඕන නම් මේ ටික වෙනස් කරගන්න පුළුවන් මේ මෙතන alignment වලින්. හරි? ඒකත් මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න මේක වමට එකේල වෙයි කියලා මතක තියාගන්න. හරි නේද ළමයි? එතනත් හිස්තැන් දෙයක් ඇති. ඒ දෙකේ මේ ටික ලියා ගන්න ළමයි. එහෙනම් දත්ත ඇතුළත් කිරීම තැන ලියා ගන්න. පැතුරුම් පතට දත්ත ඇතුළත් කිරීමට දත්ත ඇතුළත් කිරීමට පෙර අදාළ කෝෂය සක්‍රිය කළ යුතුය. අදාළ කෝෂය සක්‍රිය කළ යුතුය. ඔයාලට ඕන ස්ක්‍රීන් එක බලාගෙන ලියන්න පුළුවන් ළමයි.
මම සයිඩ් එකේ ඉන්න. එතකොට ඔයාලට පේනවනේ. පැතුරුම් පතට දත් ඇතුළත් කිරීමට පෙර අදාළ කෝෂය සක්‍රිය කළ යුතුය. ඊට පස්සේ ලියන්න කෝෂයකට ලේබල්. හරි. මේ ඉංග්‍රීසි වචන දාගන්න ළමයි. ලේබල්, කමාවක් අගයන් අපි කියන වැලියුස් කියලා, කමාවක් හෝ සූත්‍ර. හරිද? අපි කියන ෆෝමියුලා එකක් කියලා. යනාදීන්ගෙන් එක් වර්ගයේ බැගින් ඇතුළත් කළ හැකි. එතකොට මතක තියාගන්න ළමයි එකයි දෙන්න පුළුවන්. හරිද? නමක් නම් ඒ වගේ හරිද? ලේබල් එකක් නම් ලේබල් එක. හරි. මේ ඊට පස්සේ අගයක් නම් ඒ කියන්නේ ඉලක්කම් මොන හරි නම් ඒවා. හරි. එක වර්ගයකින් තමයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි මේ දැන් ඔයාලට මම අර කලින් මගේ නම පෙන්වන්නේ මధుරංග කියලා. හරි. එතන මధుරංග දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ. හරි. එතන මధుරංග 1 මధుරංග 2 කියලා ඉලක්කම් දෙකකුත් දානවා. හරි. එතකොට ළමයි මේ ඒකෙන් අදහස් වෙන්නේ ඉලක්කම් දාන්න බෑ කියන එක. හරි. එතකොට ඒකේ ටයිප් එක තමයි ඔය එක වර්ගයකට අයිති වෙන්නේ. හරි. එතකොට මధుරංග 1 කියන එකත් ලේබල් එකක් විදිහට තමයි එන්නේ. නැතුව මధుරංග කියන කොටස ලේබල් එකක් කියලා 1 2 කියන කොටස වැලියු එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නම්බර් එකක් වෙන්නේ නැහැ. හරි. සම්පූර්ණ වෙන්නේ ලේබල් එකක් විදිහට. ඒ වගේ සෙල් එකක් ඇතුලේ තියෙන data සම්පූර්ණ ටික එක වර්ගයක් වෙන්නේ. යනාදීන්ගෙන් එක් වර්ගයක් බඳින් ඇතුළත් කළ හැකියි. හරි නේද? ඊට පස්සේ ලේබල් එකක් කියන්නේ මොකක්ද කියලා දාගන්න. හරිද? ලේබල් එකක් කියන්නේ. එතකොට ලියන්න අක්ෂර වරහන් ඇතුලේ letters දාගන්න. අක්ෂර letters කමාවක් සංඛ්‍යා අපි කියනවා numbers කමාවක් විශේෂ සංකේත අපි කියනවා special symbols හෝ මේවා සංයෝජනයෙන් ලබා ගන්නා පාට. හරි. අර මං කියපු කතාව. මధుරංග 1 මధుරංග 2 කියලා මං කිව්වනේ. හරි. ඒ කියන්නේ අර ටයිප් දෙකක්. හරිද? ඉලක්කම් සහ මේ characters හරිද? අකුරු letters අපි කියනවා ඒවා එකතු වෙලා නේද? ಜಾති දෙකක් සංයෝජන. ලබා ගන්නා පාට. එතකොට අපි ඒවට කියන්නේ පාට කියලා. හරි text. කමා ලේබල පාට ලේබල ලෙස හැඳින්වේ. එතන කමාවක් දාගන්න එපා ළමයි. මෙතන පොඩි mistake එකක්. ලේබල් ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ලේබල වමට කියලා වේ. left align වේ. බලන්න ළමයි මම ඔයාලට උදාහරණ ටිකකුත් දීලා තියෙනවා. හරිද? name එක province එක පළාත හරි. එතන බලන්න මේවා සේරම left align වෙලා තියෙනවා. හරි. හරි ඊළඟ එකට යන්න ළමයි අගයන්. හරිද? එතකොට අගයන් ළමයි මේ වර්ග කිහිපයක් තියෙනවා මේ සංඛ්‍යාත්මක වටිනාකමක යුත්. ඒ කියන්නේ එකතු කරන්න අඩු කරන්න මේ වගේ කටයුතු වලට භාවිතා කරන ඒවා අපි කියනවා අගයන් කියලා. හරි. එතකොට මේවා සාමාන්‍යයෙන් කෝච් එක දකුණු පැත්තට තමයි ඇලවෙලා පෙන්නන්නේ. හරි බලන්න. එතකොට අර අපි කලින් කතා කරා ටෙක්ස්ට් හරිද වම් පැත්තට ඇලවුනේ මේවා දකුණු පැත්තට. හරි මේවා වලට පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පේපරේට අහන්න පුළුවන් ඉරි ගහන්න වගේ. හරි. මෙච්චර පොඩි ප්‍රශ්න අහන්නේ හිකුත් නෑ සමහර විට. හරි. කියන්න බෑ ඉතින්. හරි මතක තියාගන්න. හරි. එතකොට මේ අගයන් අපි මේ වර්ග කිහිපයක් යටතේ කතා කරනවා. හරි. එතකොට ඔයාලට මේ බලන්න ඉන්ටිජර්. ඉන්ටිජර් කියන්නේ නිකිල සංඛ්‍යා අපි කියනවා පූර්ණ සංඛ්‍යා කියලා. හරි. 23 හරි 10 5 ඒ වගේ. හරි. ඊට ඩෙසිමල් කියන්නේ දශම සංඛ්‍යා. හරි. පැස්කල් වල නම් මේක තුනේ ඔයාලට මතක ඇති රියල් කියලා. හරි. රියල් කියලා කතා කරා මේ එක්සෙල් වලදී අපි ඔකට කියන්නේ ඩෙසිමල් කියලා. හරි. දශම සංඛ්‍යා. ඒකත් මතක තියාගන්න. හරි. මේක රියල් කියලා ලියන්න එපා. වැරදි එහෙම. හරි. ඒ කියන්නේ තේරුම වැරදි මේ Excel වලදී හඳුන්වන විදිය නිසා තමයි ඒක වැරදි වෙන්නේ. හරිද? නැත්නම් දශම සංඛ්‍යා වල ඩෙසිමල්, රියල්, ෆ්ලෝට් ඒ වගේ වචන කිහිපයක්ම පාවිච්චි වෙනවා. හරි. එතකොට දශම සංඛ්‍යා 1.34. හරි. ඊට පස්සේ ඕනම දශම සංඛ්‍යා. හරි. එතකොට ළමයි මෙතන ධන ඍණ සංඛ්‍යා වුණත් එන්න පුළුවන්. හරි. ඍණ 1.34 වුණත් ඒත් හරි. හරි. දශම සංඛ්‍යා. ඒකම අර ඉන්ටිජර් වලටත් අයිති වෙනවා. හරි. පූර්ණ සංඛ්‍යාව ඍණ 23 වුණත් පූර්ණ සංඛ්‍යාවක්. හරි. දශම නැති ඕනම පූර්ණ සංඛ්‍යාවක්. හරි ඊට පස්සේ ෆ්‍රැක්ෂනල් අපි කියනවා භාග සංඛ්‍යා. හරි. 31න් 6න් මේ 3න් 3 6මාරක් තියෙනවා. හරි. 6න් එකක් තියෙනවා. 6මාර නෙමෙයි sorry 6න් එකක් තියෙනවා. හරි. ෆ්‍රැක්ෂනල් අපි කියනවා භාග සංඛ්‍යා. හරි. 2න් 1 3න් 1 හරි. ඕනම භාග සංඛ්‍යාවක් අපි ෆ්‍රැක්ෂනල් විදිහට හඳුන්වනවා. ඊට පස්සේ තමයි percentage අපි කියනවා මේ
ප්‍රතිශතනේ සිංහලෙන් කියනවා ප්‍රතිශත කියලා. මම මෙතන 65 කියන එක දාලා තියෙනවා. ඕනම ප්‍රතිශත සංඛ්‍යාවක් ඔයාට මේ ටයිප් එකෙන් දෙන්න පුළුවන්. හරි. මම මේ ටික ඔයාලට මේ එන්ටර් කරලා පෙන්නන්නම් හරිද Excel වලින්. දැනට මේ ටික දාගන්න. ඊට සයන්ටිෆික් අපි කියන විද්‍යාත්මක සංඛ්‍යානේ. අර ලොකු සංඛ්‍යාවක් හරිද අපිට කියව ගන්න බැරි තරම් නම්බර්ස් ඉලක්කම් තියෙන සංඛ්‍යා තියෙනවනේ. හරිද? ඊට පස්සේ මේ ඒ වගේ සංඛ්‍යා අපිට ලේසියෙන් කියවන්න පුළුවන් විදිහට දාගන්න ක්‍රමයක් තමයි විද්‍යාත්මක සංඛ්‍යා කියලා කියන්නේ. හරි. මේ ඒතකොට Excel sheet එකේ පෙන්වන්න පුළුවන්. හරිද? මේ පොඩි කොටුවන්නේ තියෙන්නේ නේ. මේකේ ගොඩාක් ඉලක්කම් තියෙනවනේ පෙන්වන්න බැහැන්නේ. අන්න ඒවල. හරි. ඒතර විද්‍යාත්මක සංඛ්‍යා විදිහට අපිට ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ ටයිප් එක තමයි date. හරිද? දිනයන්. හරි. මේවත් ළමයි ආකාර කිහිපයකට දාන්න පුළුවන්. ඔයාලා ඇති ඇමරිකන් ක්‍රමය හරිද UK ක්‍රමය එහෙම දින දාන ක්‍රම තියෙනවා. ඒ විදිහට දාන්න පුළුවන්. අපි ඒක පොදුවේ කියනවා date කියලා. ඒ numbers වර්ගයට. හරිද? අගයන් වර්ගයට. ඉතින් ටයිම් එක 7:30 PM හරිද? ඕක පැය 24 ක්‍රමයටත් දාන්න පුළුවන්. හරිද? මේ විදිහට පැය 12 ක්‍රමයටත් දාන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙනවා කරන්සි. කරන්සි කියන්නේ ළමයි මුදල්. හරිද? මුදල් ඒකක. RS 2500. හරි. දැන් මේ මුදල් ඒකක රුපියල් විතර නෙමෙයි ළමයි ලෝකේ තියෙන හැම රටකම වගේ මුදල් ඒකක අපිට මේක සිලෙක්ට් කරන්න ඕන ඩොලර් යෙන් හරි ඒ ඕනම දෙයක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? ඔතන ඔය හිස්තැනත් පුරව ගන්න ළමයි ඊට පස්සේ මම පෙන්නන්නම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා ලියා ගන්න සංඛ්‍යාත්මක වටිනාකමක් සහිත දත්ත මෙලෙස හඳුන්වනු ලබයි. සංඛ්‍යාත්මක වටිනාකමක් සහිත දත්ත මෙලෙස හඳුන්වනු ලබයි. මේවා සාමාන්‍යයෙන් කෝෂයක දකුණට කෙල්ල වන අතර මේවා ආකාර කිහිපයකින් ඇතුළත් කළ හැකිය. හරි නේද ළමයි? හරි. ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා පේනවනේ. හරි. මම මේක මකලා ඉන්නවා. ඔන්න බලන්න දැන් අපි මේ වැලියුස් අගයන් තමයි එන්ටර් කරන්න යන්නේ. බලන්න. හරිද? සාමාන්‍ය මෙහෙම 23 වගේ දුන්නම ළමයි ඒක ඔටෝමැටිකලිම සිලෙක්ට් වෙනවා. හරි. බලන්න. එතකොට ඒක දකුණට මම මේ පැත්ත මේ හරියට ටයිප් කරගන්නෙ. එතකොට ඔයාලට පේනවනේ 23 බලන්න. හරි. එතකොට ළමයි මේ ඒක ඔයාලට මේ පේනවා ඇති මේ දකුණට ඇලවෙලා පෙන්නනවා. හරි. රයිට් අලයින් වෙලා. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන මේ නම්බර්ස් කියන එකේ හරි බලා ගන්න පුළුවන් ඒක මොකක්ද කියලා. හරිද? එතකොට මෙතන ඔයාලට ඔය සිලෙක්ට් කරන්න පුළුවන් බලන්න. currency හරි numbers හරි date මේ බලන්න. time එහෙම එක එක විදිහට දෙන්න පුළුවන්. මම පල්ලෙහා ආපු මේවා වෙනම දාලා තියෙනවා. හරි. ඒතකොට ලියා ගමු මේ. අර කලින් කතා කරපු percentage. හරි. ඒකේ decimal part එක ඕනනම් ඔයාලට දාන්න පුළුවන් වැඩි කරගන්න පුළුවන්. හරි. දශම. හරිද? 165.0.0 යන්නේ වගේ දශම ගානත් ඔයාලට මෙතනින් තීරණය කරගන්න ඕන. හරි. මේ fraction හරිද? භාග සංඛ්‍යා බලන්න. ඒවත් ඔයාලට ඔය අවශ්‍ය විදිහට හරිද? සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? මම ඔයාලට දශම සංඛ්‍යාවකුත් දාලා පෙන්නන්නම් බලන්න 1.22 ඕක බලන්න. මේකත් පෙන්නනවා. හරි. ඊට පස්සේ භාගයකුත් දාලා පෙන්නන්න. බලන්න. එතකොට ළමයි බලන්න මෙන්න මෙතන මේ ජනවාරි 2 කියලා වැටුණා. ඒකේ වෙලා තියෙන අර මම කලින් සිලෙක්ට් කළා data type එකක්. හරිද? ඒක මේ type එක custom වැටුණා. හරි. මෙතන numbers දෙන්න. මකලා ආපහු දෙන්න. හරිද? ඒකේ සංඛ්‍යාව විසඳිලා තමයි මේකේ වැටෙන්නේ ළමයි. මෙතන අපිට මේක දෙන්න පුළුවන්. fraction එකක් විදිහට දැක්ක. type එක දෙන්න ඕන. select කරන්න හතර එකක් විදිහට. හරි. මෙතන type එක දැන් fraction භාග. හරිද? එතකොට ළමයි මේ බලන්න දැන් එතකොට අර මං කෙලින්ම නිකන් ඒ සිලෙක්ට් නොකර හරියට ටයිප් එක සිලෙක්ට් නොකර එන්ටර් කරාම ඒක නම්බර් එකක් විදිහට වෙන්නේ. හරිද? මේ බලන්න. මේ නම්බර් එකක් එහෙම නැත්නම් එතන අර කලින් සිලෙක්ට් වෙලා තිබිච්ච ෆෝමැට් එකක් තමයි තියෙන්නේ. හරි. එතකොට ඔයා ඩේටා එකක් එන්ටර් කරන්න කලින් සාමාන්‍යයෙන් ඒකේ ටයිප් එක සිලෙක්ට් කරගෙන ඉන්නවා. හරිද? සිලෙක්ට් කරලා තමයි දෙන්නේ බලන්න. එතකොට ඒක වෙන්නේ නැහැ. බලන්න. නේද? කලින් අර මං 4න් එක තමයි ටයිප් කරේ. හැබැයි මේ දිනයක් විදිහට තමයි ඒක ආවේ. මොකද මං ඒක නම්බර්ඩ් ෆෝමැට් එක තමයි ඒක සිලෙක්ට් කරලා තියෙන්නේ.
හරිද? මම මේක කලින් ටයිප් කරද්දි ඒක සිලෙක්ට් කරන්න ඇති. හරි. මම කලින් මේ පාවිච්චි කරපු වර්ක්ෂීට් ෂීට් එකක් මම මේක ඕපන් කරේ. ඒක නිසා එහෙම වෙන්නේ. හරි. ඒ කොටසත් පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා ළමයි. අපි යන් එහෙනම් ඊළඟ කොටසට. හරි. ඊළඟට අපිට තියෙන්නේ සූත්‍ර. ෆෝමියුලාස්. හරිද? මෙන්න මේ ටික ඔයාලා තේරුම් ගන්න. හරි මේ ටික තමයි සාමාන්‍යයෙන් වැඩිපුර ප්‍රශ්න අහන්නේ ෆෝමියුලාස් වලින්. හරි. ඊට බලන්න ළමයි ගණනය කිරීම උදෙසා හරිද සමාන ලකුණින් ආරම්භ කර ලියන අගයන් කෝෂ ලිපින හා ශ්‍රිත. හරිද? අපි ඒවට කියන කෝෂ ලිපින එහෙම නැත්නම් ශ්‍රිත කියලා. යොදා ගනිමින් ලියනු ලබන ප්‍රකාශ හරිද සූත්‍ර ලෙස හඳුන්වයි. මෙහිදී කෝෂයකට සූත්‍රයක් ඇතුළත් කළ පසු ගණනය වූ අගය. හරිද? රිසල්ට් එක කෝෂය තුල දිස්වන අතර ඊට අදාළ සූත්‍රය ෆෝමියුලා බායකේ එහෙම නැත්නම් සූත්‍ර තීරුවේ දිස්වෙනවා. හරි? බලන්න. මේ උදාහරණයෙන් මම දාලා තියෙනවා බලන්න මේ A1 කියන කොටුවේ 10 දාලා තියෙනවා B1 එකේ 5 දාලා තියෙනවා හරිද දැන් මම මේ C1 එකේ ළමයි ටයිප් කරලා තියෙන්නේ සමානයි A1 ධන B1 කියන එක තමයි මම මේකේ ටයිප් කරේ හරි ඒක ටයිප් කරලා enter ක්ලික් කරු ගමන් රිසල්ට් එක වැටෙනවා 15යි කියලා ඒකට අදාළ සූත්‍රය මෙන්න මේ ෆෝමියුලා බායකේ පෙන්නන මෙන්න මෙතන පෙන්නනවා හරි ඕක ලියා ගන්න ළමයි සූත්‍ර ලියාගත්තට පස්සේ මම පෙන්නන්නම් ආපහු ස්ක්‍රීන් එකට ගිහිල්ලා හරි ගණනය කිරීම උදෙසා සමාන ලකුණින් ආරම්භ කර ලියන අගයන් කෝෂ ලිපින හා ශ්‍රිත වරහන් ඇතුලේ ෆන්ක්ෂන් කියලා දාගන්න යොදා ගනිමින් ලියනු ලබන ප්‍රකාශ කමාවක් සූත්‍ර වරහන් ඇතුලේ දාන ෆෝමියුලා හරිද? ලෙස හඳුන්වයි. මෙහිදී කෝෂයකට සූත්‍රයක් ඇතුළත් කළ පසු ගණනය වූ අගය එහෙම නැත්නම් අපි මේ රිසල්ට් එක ප්‍රතිඵලය. හරිද? ගණනය වූ අගය කෝෂය තුල දිස්වන අතර ඊට අදාළ සූත්‍ර තීරුවේ දිස්වේ. හරි? අපි එහෙනම් ගිහිල්ලා බලමු ළමයි ස්ක්‍රීන් එකට බලන්න. හරි? මම මෙන්න මේ හැරෙන් ටයිප් කරන්නම් ළමයි. හරි 10 හරි ඊට පස්සේ මම මේක 5 කියන එක එන්ටර් කරා හරිද ළමයි ඊට පස්සේ මම මේක ටයිප් කරන්නේ බලන්න සමාන ලකුණ දාලා හරි දැන් ඒතර මේ 10 කියන කොටුවට අදාළ ඇඩ්‍රස් එක බලන්න මේ M9 නේ හරිද M9 හරි එතන මම ඒක ක්ලික් කරපු හින්දා තමයි ඒක ඔටෝමැටිකලි ආවේ හරිද මම එහෙම නැතුව මෙතන හරිද මේක මකලා මම ආපහු මේක කරන්න සමානයි හරි M9 ඊට පස්සේ එකතු කිරීම හරි මේ 5 N9 හරි N9 බලන්න ළමයි එතන මේ Excel වල මේ දෙක සිලෙක්ට් කරලා පෙන්නනවා හරි ඔයා මේ ටයිප් කරන දෙක හරි සිලෙක්ට් කරලා පෙන්නනවා ඔයා ඒ සිලෙක්ට් කරන data එක හරියට මේකද කියලා බලා ගන්නත් පුළුවන් හරි ලේසි ඊට පස්සේ enter කරාට පස්සේ බලන්න මෙන්න මේ රිසල්ට් එක පෙන්නනවා හරි අර සූත්‍රේ නැති වෙලා යනවා හරිද හැබැයි ඒකේ මේ උඩ ක්ලික් කරාට පස්සේ බලන්න ෆෝමියුලා බාර් එකේ හරිද මේ මෙතන ඒකට අදාළ සූත්‍රය පෙන්නනවා හරි ඒක තමයි මම කලින් පැහැදිලි කරේ හරි නේද ළමයි ඊළඟට අපිට කතා කරන්නේ ගණිතමය මෙහෙයවන හරිද ඔයාලා ওই ගණන් හදන්න පාවිච්චි කරන දේවල් ටික හරිද එතකොට ඒවත් අපිට මේ Excel වල පාවිච්චි කරන්න පුළුවන් හරිද ඒ ටික අපිට ඔන්න තියෙනවා කතා කරන්න හරි ඉස්සෙල්ලම දෙන්නේ එකතු කිරීම හරිද ඊට පස්සේ අඩු කිරීම ಗುಣ කිරීම බෙදීම බලය කියන ටික තමයි තියෙන්නේ හරි ඔය ටික ලියා ගන්න ඊට පස්සේ ළමයි මේ ඉස්සරහට මම පැහැදිලි කරන්නම් මේ මෙතන කියන එක මෙහෙවන ක්‍රියාත්මක වන අනුපිළිවෙල වරහන් යොදා වෙනස් කළ හැකියි. එවිට වරහන් සහිත කොටස ප්‍රථමයෙන් සුළුවේ. හරි. එතකොට ඔයාලට සංඛ්‍යා සමරට ඔයාලා ගණන් හදනවා ඇතිනේ නේ. මේ 5 එකතු කිරීම 3 ඊට පස්සේ වරහන් ඇතුලේ ඒකට එකතු කරන්න මේ 6 3 කිරීම 3 හරි. නැත්නම් 6 අඩු කිරීම 3 ඒ වගේ එකක්. ඒතර මේ වරහන් ඇතුලේ තියෙන කොටස තමයි අපි ඉස්සෙල්ලා සුළු කරන්නේ. හරි.
හරි. මෙතන මම මේ දීලා තියෙනවා ප්‍රමුඛතා අනුපිළිවෙල. හරි. ඔය තියෙන්නේ ඉස්සෙල්ලාම විසඳන්න මෙන්න මේ වරහන්. හරිද? අපි ඔකට කියනවා ඔපරේටර් ප්‍රොසීඩන්ස් එක කියලා. හරිද? වරහන් තමයි අපි ඉස්සෙල්ලාම සුළු කරන්නේ. ඊට පස්සේ ඊළඟට සුළු කරන්නේ පවර්. හරිද? බලය. හරි. ඊට පස්සේ තුන්වෙනියට ಗುಣ කිරීම, බෙදීම කියන දෙක. හරි? ಗುಣ කිරීම හෝ බෙදීම කියන දෙක. ඒක ඔයාට තියෙන පිළිවෙලට තමයි ආයේ ඒකේ ප්‍රමුඛතාවය තෝරගන්න. හරි? ඉස්සෙල්ලා තියෙන්නේ ಗುಣ කිරීම නම් ඒක. ඉස්සෙල්ලා තියෙන බෙදීම නම් ඒක. හරි. ඊට පස්සේ අවසානයේට එකතු කිරීම අඩු කිරීම. හරි. අවසානයේට තමයි මේ කලින් තියෙන ඒවා සේරම කරලා අන්තිමට තමයි එකතු කිරීම අඩු කිරීම කරන්නේ. හරි. මෙතන මම මේ ඔයාලට දාලා තියෙන උදාහරණ ටික. හරිද? මේව නම් ඉතින් දැන් පුළුවන් වෙන්න ඕන. හරි. අනිවාර්යෙන් පුළුවන් ඇති. හරි. මොන්ඩිසෝරි නෙමෙයිනේ. 6 දී 7 දී වගේ ඉගෙන ගන්න පටන් ගන්න මේ. හරි. එකතු කිරීම අඩු කිරීම නැති මොන්ටිසෝරි තමයි. බලන්න 2ට 6ක් එකතු කරාම 8යි. හරි. 5න් 2ක් එකතු කරාම අඩු වුණාම 3යි. දැන් 4 වරක් 5 20යි. ඊට පස්සේ 12 බෙදීම 6 2යි. බලන්න මෙන්න පවර්. හරිද? මේ පවර් ඔයාලා සමහර ළමයි ඉන්නවා මාරු කරගන්නවා. හරිද? ಗುಣ කිරීමත් එක්ක ಗುಣ කිරීම නෙමෙයි පවර් කියන්නේ බලය. හරිද? මෙතන මේ 2 ಗುಣ කිරීම 4 නෙමෙයි 2 4 වෙනි බලය. හරිද? ඒ කියන්නේ 2 4 වෙනි සැරයක් ඒ සංඛ්‍යාවම ගුණ වෙනවා. 2 ಗುಣ කිරීම 2 ಗುಣ කිරීම 2 ಗುಣ කිරීම 2. හරි? එතකොට 16. හරි? ඊට පස්සේ මෙන්න මෙතෙන්දී තමයි අර ප්‍රොසීඩන්ස් එක ඕන වෙන්නේ. ප්‍රමුඛතා පිළිවෙල බලන්න. 2 එකතු කිරීම 4 ගුණ කිරීම 3. හරි? බලන්න. 4 වරක් 3 තමයි ඉස්සෙල්ලා හදන්නේ ගුණ කිරීම නිසා. 4 වරක් 3 12යි එකට 2ක් එකතු වුණාම 14. හරි? එහෙම නැත්නම් 2ට 4ක් එකතු කරලා බලන්න වෙනස් සංඛ්‍යාවන්නේ. එතකොට උත්තරේ වැරදි. හරි? ප්‍රමුඛතා පිළිවෙල අනිවාර්යයෙන් ෆලෝ කරන්න ඕන. හරි. බලන්න එතකොට මේ ඒකම බලන්න වරහන් දැම්මට පස්සේ අන්න ප්‍රමුඛතා පිළිවෙල වෙනස් වෙනවා. බලන්න. එතකොට අපි හදන දෙක එකතු කිරීම 4 කියන එක තමයි ඉස්සෙල්ලා හදාගන්නේ. බලන්න. වරහන් ඇතුලේ දීච්ච එක තමයි වෙනස් කරගන්නේ. හරි. එතකොට ඔයාගේ අවශ්‍යතාවයක් තියෙනවා මොකක් හරි ගණිත කොටසක් මේ ඉස්සෙල්ලා කරගන්න. ඒකට ප්‍රමුඛතා කරගන්න ඕන. වරහන් දාන්නේ. හරි. ඊට පස්සේ බලන්න 4 ගුණ කිරීම 3 දෙවෙනි බලය. බලන්න. එතකොට ළමයි ඉස්සෙල්ලා කරන්නේ මේ බලයේ කොටස. හරිද? 3 දෙවෙනි බලය. හරි. 9යි 9 වරක් 4 36යි. හරි. ඊට පස්සේ ඒකෙත් අර කලින් වගේ බලන්න වරහන් දාලා 4 වරක් 3 කියන එක ඉස්සෙල්ලා කරන විදිහට හදනවා. හරි. ප්‍රමුඛතාවය වැඩි කරනවා. එතකොට 4 වරක් 3 12යි. 12 දෙවෙනි බලය 144යි. හරි. ඔන්න ඒ ටිකත් පැටලෙන සහගත තැන් තිබුණා නම් ඒක ටිකක් දැන් හරි කියලා හිතනවා. හරි. ඔන්න ළමයි මම ටිකක් අර ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර ගිහිල්ලා හරි ඉස්සරහට ගිහිල්ලා ඔන්න ගණන් දෙක තුන දෙකකුත් දැම්මා. හරිද? මේක ඔයාලගේ පොතෙන්මයි මම ගත්තේ. හරි. එතන බලන්න 5 එකතු කිරීම 2, ගුණ කිරීම 3, බලය 2, බෙදීම 6 ඍණ 3. හරි. ඊට පස්සේ බලන්න මම මේ පියවරෙන් පියවරට බලන්න ඒක ප්‍රමුඛතාව කියන කරන කොටස් ටික පිළිවෙලට දාලා තියෙනවා. හරි. ඉස්සෙල්ලම අපි දැන් මේක ගත්තම ගාන සම්පූර්ණ තියෙදි ඉස්සෙල්ලම අපිට මෙතනින් ප්‍රමුඛතාව දෙන්න පුළුවන් බලයටනේ. 3 දෙවෙනි බලයට. හරි. මම මේ highlight කරලා තියෙන රතු පාටේ. හරි. ඊට පස්සේ ඒ කොටස හැදුවම පස්සේ බලන්න 3 දෙවෙනි බලය 9. හරිද? 3 වරක් 3 9. හරි. ඊළඟ එකට එනවා 5 එකතු කිරීම 2. ඊට පස්සේ ಗುಣ කිරීම 9. ಗುಣ කිරීම තමයි ප්‍රමුඛතාවය එන්නේ. හරි. දැන් දෙවරක් 9. 18යි. බලන්න ඊළඟ එකෙදි 18. හරිද? ඊට 18 බෙදීම 6 කියන එක තමයි ප්‍රමුඛතාවය. හරි. 18 6න් බෙදුවට පස්සේ 3යි. හරි. එතකොට 3ට 3 කැපිලා ගියාම 5 තමයි අන්තිමට අපිට ඉතුරු වෙන්නේ. හරිද? ප්‍රමුඛතාවය පළව කරන්න ඕනේ ඒ නිසා ළමයි. නැත්නම් ඔයාලා මේ මුල 5 එකතු කිරීම 2 වගේ එකක් හදුවොත් මේ අවසාන නිවැරදි පිළිතුර ලැබෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අනිත් ගානක් බලන්න ළමයි මම ඔයාලට ඉඩ දීලා ඇත්තේ මේ ගමන් මේ ටික ලියා ගන්න. හරි ළමයි. හරි. 5 එකතු කිරීම 2, ගුණ කිරීම 3, 3 දෙවෙනි බලය ඊට පස්සේ බෙදීම වරහන් ඇතුලේ 6 ඍණ 3. හරි. එතන බලන්න ළමයි දැන් ප්‍රමුඛතා පිළිවෙල අනුව අපි දන්නවා දැන් මේ වරහන් තමයි ඉස්සෙල්ලා හදන්නේ 6 ඍණ 3 බලන්න. හරිද? ඍණ කියන එක වෙනම තිබ්බනම් ඒක හදන්නේ නැහැ. එහෙම ප්‍රමුඛතාවය අඩුනේ. ප්‍රමුඛතාවය වැඩි කරගන්න අවශ්‍ය හින්දා තමයි අපි ඍණ කියන කොටසට අපි වරහන් දාලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න බලයේ තියෙන කොටස තමයි අපි හදන්නේ. හරි. 3 වරක් 3 දෙවෙනි බලය. වරක් නෙමේ දෙවෙනි බලය. හරි.
හරි. එතකොට ඒක 9යි. ඊට පස්සේ බලන්න ප්‍රමුඛතාවය දෙන්නේ ගුණ කිරීමට. දෙවරක් 9 18. හරි. ඊට පස්සේ ප්‍රමුඛතාවය දෙන්නේ බෙදීමට. 18 3 බෙදුවම 6යි 5යි 6යි 11යි. හරි නේද ළමයි? ඊට පස්සේ බලන්න කෝෂ ලිපින හා මෙහෙයවන භාවිතයේ සූත්‍ර ගොඩනැගීම බලන්න. හරිද? එතකොට සූත්‍රයක් ලියලා මම කලින් පෙන්නුවා. හරිද? දැන් පොඩ්ඩක් කලින් සූත්‍රය ලියලා මෙන්න මේ විදිහට තමයි අපි ලිව්වේනේ. එතකොට බලන්න ළමයි සාමාන්‍ය මෙන්න මේ වගේ වැරදියට දෙන්න බෑ. හරි වෙන කෝෂයක් දීලා සමානයි. හරි වෙන කෝෂයක ලිපිනයක් දීලා එහෙම දෙන්න බෑ. ඉස්සෙල්ලම පටන් ගන්නකොට සමානයි කියලා තමයි පටන් ගන්න. හරි. සමාන ලකුණෙන් තමයි පටන් ගන්න. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් එරර් එකක් එන්නේ. හරිද? null value එකක්. හරි. බලන්න අපි මේ ඇක්ටිවිටි එක කරමු නේද? හරි. ස්ක්‍රීන් එකට ගිහිල්ලා හරිද ළමයි? මම ටක් ගාලා මේ ටික මකන්නම්. හරි නේද ළමයි? අපිට A1 කොටුවේ තියෙන්නේ 2 මම ටක් ගාලා ටයිප් කරන්නම් ළමයි. ඊට 3 ඊට පස්සේ 5 ඊට පස්සේ ඊළඟ එකේ 8 නේ. බලන්න. ඊට පස්සේ 7 ඊට පස්සේ 6 ඊට පස්සේ 5 ඊට පස්සේ 4 නේ. 5 6 9 5 නේ. ඔන්න ඔය කියන සංඛ්‍යා ටික තමයි තියෙන්නේ. හරි. හරි. මෙතන සංඛ්‍යා සමහරකට වෙනස් වුණත් අවුලක් නෑ ළමයි. හරිද? ඔයාලා බලන් ඉන්නකො. ඊට පස්සේ අපි දාගමු. හරි. හරි. පළවෙනියට තියෙන්නේ A1 ගුණ කිරීම B1 ඍණ D2 නේ. බලන්න. A1 හරිද? එතන බලන්න මම මෙතන ළමයි වැරද්දක් කරේ නේ. බලන්න. එතකොට ඔයාලට සූත්‍රයක් දෙනවනේ මම කිව්වා සමාන ලකුණ දීලා තමයි දෙන්න ඕනේ. එතකොට මම කරපු වැරද්ද තමයි ඉස්සෙල්ලා සමාන ලකුණ ටයිප් කරේ නේ. හරි. එතකොට ළමයි අනිවාර්යෙන් සමාන ලකුණ දීලා වැඩේ පටන් ගන්න. බලන්න. එතකොටම මේක පෙන්වනවා සිලෙක්ට් කරන කොටුව. හරි. බලන්න. ඊට සෙන්ටර් කරාට පස්සේ අදාළ රිසල්ට් එක එකට ලැබෙනවා. හරි. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ සමානයි D1 ඍණ C2 බෙදීම A2. හරිද ළමයි? දැන් මම එන්ටර් කරන්න 6.5. හරි. මේ විදිහට අපිට ලැබෙනවා. හරි. ඔය විදිහට මම සේරම හදන්න යන්නේ නැහැ ළමයි. වෙලාව යන හින්දා හරි ඔය උදාහරණෙත් දැන් මම ඔයාලට පෙන්වන්නේ. ඔය මේකේ තියෙනවා හරිද? මේ Excel sheet එකේ මම ඉමේජ් එකක් දාලා තියෙන්නේ. හරිද? ඒක බලාගෙන ඔයාලා ගණන් ටික හදන්න. හරි. බලන්න ළමයි. මෙතන ළමයි පොඩි දෙයක් කියනවා. ඔයාලගේ ටියුට් එක මම පස්සේ බලද්දි දැක්කේ මෙතන E1 හරි මොකක් හරි එකක් ඇත්තේ. හරිද? මෙතන A1 කියලා නිවැරදි කරගන්න. හරි. මම මේ රතු පාටින් දාලා තියෙන්නේ. ඒක. හරි නේද ළමයි? ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොකක් හරි ගන්න ළමයි මේකේ. හරිද? උත්තර ටික මේකම බලලා දාන්න එපා ළමයි. හරිද? මේ 1.0 ගණන් ඒ වගේ නම් හදන්න බෑ ළමයි. හරිද? ඔයාලට මේක බලලා දාගන්න. එතන මේ පොඩි පොඩි ගණන් ටික පොඩ්ඩක් හිතෙන් හදලා බලන්න. හරි. මේ බිංදු වෙනවද? හරිද? මේ 6.5 එනවද?
27.2 එනවද පොඩ්ඩක් ඒ වගේ මේ දෙකක් තුනක් හදලා බලන්න. ඉතුරු ටිකට ඔයා මේ උත්තර ටික දාගන්න. හරිද? මේ ලැප් එකක් හරි මොකක් හරි තියෙනවා නම්. හරිද? ෆෝන් එකක් තිබ්බත් ළමයි ඔයාලට Excel app එක ගන්න පුළුවන් Play Store එකෙන්. හරිද? ඒක අරගෙන මේ ටික කරලා බලන්න. හරි? හරි ඊට පස්සේ බලන්න ගණනය කිරීම සඳහා ශ්‍රිත භාවිතය හරිද මේකත් ලියා ගන්නම විශාල දත්ත ප්‍රමාණය හරිද දැන් අපිට මෙන්න මේවා ටයිප් කරද්දි බලන්න මේ ගණන් ටික මේක ටික දැන් මටත් ටයිප් කරන්න කම්මැලි ඇයි ගණන් ටික හදද්දී මේ එකින් එක ටයිප් කරන්න කම්මැලි ළමයි හරිද ගොඩක් තියෙනවනේ එතකොට මේවා අපිට ළමයි මේ සාමාන්‍ය හරිද මේ වගේ නෙමෙයි මීට වඩා ගොඩාක් තියෙනවා හරිද සාමාන්‍යයෙන් 1 ලක්ෂ ගණනක් තියෙනවනේ පල්ලෙහාට හරි ඒ වගේ දත්ත ප්‍රමාණයක් ආවා කියලා හිතනවාට එකතු කරන්න එකින් එක සේරම ටයිප් කරන්න බැහැ නේද හරි අන්න ඒ නිසා තමයි අපි මෙන්න මේ ශ්‍රිත භාවිතා කරන්නේ හරිද එතකොට මේ අපිට ලේසියෙන්ම පරාසයක් දීලා ඒකට අවශ්‍ය එකතුව හරිද ඇවරේජ් එක ඊට පස්සේ වැඩි මගේ ඒ වගේ ඒවා ටික කර මේ හොයාගන්න පුළුවන් හරිද එතන ළමයි ශ්‍රිත සෑහෙන තියෙනවා Excel වල හරි මේ වෙනම ස්ටඩි කරනවා data analyst හරි business analyst වගේ පැත්තක යන්න හිතාගෙන ඉන්නවනම් හරිද මේ Excel software එක ඊට පස්සේ තව වැඩිදුර ඉගෙන ගන්න ළමයි හරි එතකොට තව සෑහෙන තියෙනවා හරි එතකොට ඔයාලට තියෙන මෙන්න මේ බහුලව භාවිතා වෙන කිහිපයක් තමයි තියෙන්නේ හරි මේ ටික තමයි ඔයාලා ප්‍රශ්න වලටත් අහන්නේ හරි බලන්න විශාල දත්ත ප්‍රමාණයක් සමග ගනුදෙනු කිරීමේදී කෝෂ ලිපින පමණක් භාවිතයෙන් සූත්‍ර ලිවීම අපහසු කාර්යකි හරිද කම්මැලිනේ අපිටනේ එකින් එක ටයිප් කරන්න අවශ්‍ය නැහැ එහෙනම් ඉතින් අපිට පරිගණක භාවිතා කරන්න අවශ්‍ය නැහැ නේ හරිද ගණන් ටික කොලේකම හදන්න පුළුවන් අපි Excel පාවිච්චි කරන්නේ ලේසියෙන් කරගන්න. අන්න එහෙනම් ලේසියෙන් කරගන්න තමයි මේ ශ්‍රිත අපි භාවිත කරන්නේ. එවැනි අවස්ථා සඳහා සූත්‍ර භාවිතා කරනු ලබයි. Excel තුල විවිධ ගණනය කිරීම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ සූත්‍ර පවතින අතර ඒවායින් බහුලව භාවිතා කරනු ලබන සූත්‍ර කිහිපයක් පහත පරිදි. හරිද ළමයි? එතන මේ වගුවත් පුරව ගන්න බලන්න ළමයි මේ සින්ටැක්ස් එක. හරිද? මේ සින්ටැක්ස් එක හොඳට අවධානය දෙන්න. හරි? එතකොට ඔයා මේ ඇඩ්‍රස් එක හරිද සෙල් එකේ මේ පරාසය පටන් ගන්න ඇඩ්‍රස් එක ඊට පස්සේ ටික් දෙකක් අපි කියනවා කෝලන් එක තියලා තමයි ඊළඟ එක දෙන්නේ. හරි. මෙතන ක්‍රමාදාදා දුන්නොත් ළමයි එතන හරි පල්ලෙහා මම විස්තර කරනවා. ඒ ඇඩ්‍රස් දෙක අදාළ සෙල් එක තමයි එකතු වෙන්නේ. හරි. සෙල් දෙකට තියෙන වැලියු දෙක තමයි එකතු වෙන්නේ. හරිද? පරාසයම එන්නේ නැහැ. හරි. ඔයාලට ක්‍රමාවක් දෙන්න පුළුවන්. හරි. ක්‍රමාව දුන්නොත් වෙන්නේ ඒක. හරි. ඔයාලට පරාසයම සිලෙක්ට් කරගන්න ඕන අනිවාර්යයෙන් මේ කෝලන් එක දෙන්න ඕන. හරි. ටික් දෙක තියලා තමයි දෙන්නේ. හරි. මම පල්ලෙහා ඊට දාලා ඇති ටිකක් ලියා ගන්න. එතනදී මම ආපහු පැහැදිලි කරන්න. හරි. එතන සම් එක මේක වෙන්නේ එකතුවෙන් සෙවීම. හරි සම්. හරිද? ඒක ටික හොඳට මතක තියාගන්න ළමයි මේකෙත් ළමයි සමාන ලකුණ දාලා තමයි පටන් ගන්න ඕනේ. හරි. සමාන ලකුණෙන් තමයි පටන් ගන්න. සූත්‍රයක් නෑ අනිවාර්යෙන්. හරිද? කාරකයක් අපි ලියන්නේ අනිවාර්යෙන් සමාන ලකුණ දාලා. හරි. ඊට පස්සේ ඇවරේජ් එක ලියා ගන්න ළමයි සාමාන්‍ය සෙවීම. හරි. ඇවරේජ්. එතන ළමයි මේක කැපිටල් වලින් ලියන්න පුරුදු වෙන්න. හරි. සාමාන්‍යයෙන් කැපිටල් වලින් තමයි අපි ලියන්නේ සූත්‍ර. හරි. එතකොට ඔයා මේක පාවිච්චි කරපු එක ඔයාට Excel sheet එකේ පැහැදිලිව හොයාගන්නත් පුළුවන්. හරිද? වෙන data එක ගනුදෙනු කරද්දිනේ. තව නම් ගම් අරව මේවා තියෙන්න පුළුවන්නේ. කැපිටල් වලින් ලිව්වම ඒක පැහැදිලිව හොයන්න. හැබැයි සිම්පල් වලින් ලිව්ව වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි අදහස් කරන්නේ. හරි? එතකොට සිම්පල් වලින් ලිව්වල් වැඩ හරි. හරි. ඊට පස්සේ max. හරිද? max කියන්නේ විශාලම අගය හොයන්න. හරිද? ඔයා සංඛ්‍යා 10ක් තියෙනවනේ. මේකේ විශාලම සංඛ්‍යාව හොයන්න. හරි. ඊට පස්සේ min කියන්නේ ඒක අනිත් පැත්ත කුඩාම අගය හොයන්න. සංඛ්‍යා 10ක් ඔයා දෙනවා data එක. ඒකේ තියෙන කුඩාම අගය හොයන්න. හරි. ඊට පස්සේ count. මේ count එක පොඩ්ඩක් ඔයාලට හරිද? ඕක තමයි පොඩ්ඩක් වැරදුනොත් වැරදිනේ. මේක කරන්නේ අගයන් ඇතුළත් කෝෂ ගණන සෙවීම. හරි. එතකොට හිතන්න මේ පල්ලෙහාට තියෙනවා. හරිද? මේ සාමාන්‍ය හිතන්න 20ක් 30ක් විතර හරි පල්ලෙහාට තියෙන හරියටම ෂුවර් නෑ. එතකොට ඔයාලා මේ count එක දීලා පටන් ගන්න ඇඩ්‍රස් එකයි අවසන් වෙන සෙල් එකේ ඇඩ්‍රස් එකයි දුන්නම ඒ තියෙන අගයන් සංඛ්‍යාව තමයි එන්නේ. හරි. ටෝටල් එක නෙමෙයි. හරි. ටෝටල් එක නෙමෙයි. ඒ තියෙන සෙල් සංඛ්‍යාව තමයි එන්නේ. හරි. හරිද මේ තියෙන පරාසය දාලා ලියන්න පුළුවන් හරිද මේ මෙහෙම පරාසය භාවිතා කරන්න හේතුව හරි ඒකත් අර කම්මැලිකම හින්දා තමයි හරි මුලදී අපි කිව්වනේ මම කිව්වනේ හරිද මෙහෙම ටයිප් කරගෙන යන්න කම්මැලි හරිද ඒක අපිට කෙටියෙන් බලන්න හරි ලේසි A1 වල ඉඳන් A10ට යනකම් ගන්න කියලා කෝලන් එක දාලා ලිව්වා හරි 32 දාලා ලිව්වා
හරි නේද? ඔන්න බලන්න එකින් එක දාලා තියෙනවා. හරිද? මේ ශ්‍රිතයන් ටිකක් දැන් අපි කතා කරගෙන යනවා. හරි මේ ටිකත් ඔයාලා මතක තියාගන්න. මෙන්න මේ ටිකෙන් පොඩ්ඩක් ප්‍රශ්න අහන තැන් ටිකක්. හරි. මේ වෙනස පොඩ්ඩක් හරියට හිතට දාගන්න. හරි මොළයට දාගන්න. සංස්කෘතය හරිද? දැන් මම ඔයාලට මෙන්න මේ සෙල් ටික ඔර්ගනන් ටිකකුත් දාලා තියෙනවා 2 6 හරිද? ඒ ටික. ඉතින් බලන්න හරි. සමානයි සම් A1, B1, C1. මෙතන බලන්න ළමයි අර මං කිව්වා අර මේ කෝලන් එක දාලා ලියන්නේ නේ. පරාසයක් නම් තමයි එහෙම ලියන්නේ. හරි. මෙතන මේ කමාව දැම්ම කියන්නේ ඒ ටික ඉන්ඩිවිජුවල්. හරිද? ඒ කියන්නේ තනි තනියෙන් තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. හරි. තනි තනියෙන්. හරිද? A1 කියන කෙනා තනියම. ඒ කියන්නේ 2. ඊට පස්සේ B1 කියන කෙනා 6. හරිද? C1 කියන කෙනා 4. හරිද? බලන්න A1, B1 සහ C1 යන කෝෂවල අගයන්ගේ එකතු. හරිද? එකින් එක වෙන වෙනම තමයි එකතු කරන්නේ. හරිද? එතකොට ඔයාලට මේක පරාසයක් විදිහට දුන්නා නම් බලන්න A1 කෝලන් එක C1 කියලා දෙන්න තිබ්බනේ. මේ යටින් දීලා තියෙන බලන්න. ඒකම තමයි. හරි. මේක ලියා ගන්න ළමයි ඔයාලට හිස්තැන් දීලා ඇත්තේ. හරි. A1, B1 සහ C1 යන කෝෂවල අගයන්ගේ එකතු. හරි. දැන් මෙහෙම ලිව්වොත් සම් හරිද? A1 වරහන් ඇතුළේ A1 කෝලන් එක C1 බලන්න. එතකොට A1 සිට හරිද? C1 දක්වා හරිද පරාසයම ගන්නවා. හරි ළමයි පරාසයම. හොඳට මතක තියාගන්න. A1 සිට C1 දක්වා කෝෂ අතර පරාසය තුල පිහිටි අගයන්ගේ එකතුව. හරි නේද ළමයි? ඊට පස්සේ මෙන්න මේකත් බලන්න ළමයි. එතකොට මේකේ මේ කියන්නේ නැහැ Excel වල හරිද මේ ඔයාලට මේ දෙකේ එකයි පාවිච්චි කරන්න පුළුවන් එක සැරේ කියලා. එහෙම නැහැ. හරිද? ඔන්න ඔයාලට කෝලන් එකයි කමායි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. බලන්න. එතකොට බලන්න ළමයි මෙතන A1 වල ඉඳන් C1 කියන පරාසය සහ B2 කියන අගය වෙනම ගන්නවා. හරි? මේ පරාසයත් අරගෙන B2ත් ගන්නවා. හරි? ඔයාලට ඕන නම් තව කමා දාලා තව ඒවා උනත් දෙන්න පුළුවන්. හරි? ඒක ලියාගන්න A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුල පිහිටි පරාසය තුල සහ B2 කෝෂයේ පිහිටි අගයන්ගේ එකතු. අර පරාසය ගන්නවා ඊට පස්සේ B2 වල අගයත් ගන්නවා. හරිද? ඊට මේ සම් B1 C2 අර අපි කලින් කතා කරපු එකම. හරිද? මේ උඩ කතා කරපු එකම B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන්ගේ එකතු. හරි? B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන්ගේ එකතු. හරි. ඊට පස්සේ අවසාන එක බලන්න සම් A1 කෝලන් එක A3 C1 කෝලන් C3 නේ. එතන බලන්න එතන මේ කලින් මෙතන තිබ්බේ කමාන්ඩ් දාලා වැලියු එකක් එක ඇඩ්‍රස් එකක් විතරයි දීලා තිබ්බේ නේ. මෙතන මේ පරාසයක් දුන්නා ඊට පස්සේ එක සෙල් එකක ඇඩ්‍රස් එක. ඒ වගේම මෙහෙමත් දෙන්න පුළුවන්. හරිද? පරාසයන් දෙකක් උනත් දෙන්න. දෙකක් නෙමෙයි ළමයි තුනක් හතරක් එහෙමත් උනත් දෙන්න පුළුවන්. හරිද? එයාට ඒ ගණිතය මේක අර ඒක කැල්කියුලේෂන් එක කරගන්න අවශ්‍ය ප්‍රමාණය ඔයාට දෙන්න පුළුවන්. Excel ඊට පස්සේ ඒක සුළු කරලා ඔයාට උත්තරේ ලබා දෙන්න. A1 සිට A3 දක්වා සහ C1 සිට C3 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන්ගේ එකතු. හරි. ඊට පස්සේ ළමයි ඔයාලා දැන් මෙන්න මේකයි මෙන්න මේ උඩ තියෙන වගුවයි හරිද සංසන්දනය කරලා මෙන්න මේ ටිකත් එක්ක හරි. මෙන්න මේ එකතුවන් ටිකක් දාගන්න. හරි. දැම්ම දාගන්න එපා. හරිද? මේකේ පේන තියෙන හින්දා හරි. ඔයා ඒක මේ දැන් මේක විස්තරෙත් ලියාගත්තානේ. කල්පනා කරලා දාන්න. හරි. එතකොට ඔයාට අනිවාර්ය විභාගයක තා මාසයක් විතර තියෙනවනේ. විභාගයට යනකම් ආයෙ බලන්න ඕනේ නැහැ මේ ටික මතකයි. හරි. හරි ඊට පස්සේ ඇවරේජ් රිතේ. හරි. මේ ටික ඉතින් ළමයි දැන් ඔයාලට සම් එක පුළුවන් කියන්නේ ඇවරේජ් එකත් පුළුවන්. හරි. ඒ වගේම එකක් හරියට තේරුම් ගන්න. ඊට පස්සේ මේක පැටලෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඒ රිතෙන් කරන කාර්ය වෙන වෙනම මතක තියාගන්න. ඒක විතරයි වෙනස් වෙන්නේ. හරි. නැත්නම් මේ කෝලන් එක දැම්මා, හරිද කමා දැම්මා කියලා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එකම විදිහට තමයි මේ භාවිතා වෙන්නේ. හරි. එතකොට බලන්න ළමයි සමානයි ඇවරේජ්. හරිද? අපි දැන් සාමාන්‍ය හොයන්න යන්නේ. අර කලින් වගේම අපිට දැන් ඔන්න කමා දාලා ලියන්න පුළුවන්. හරි. එතකොට ලියන්න ළමයි A1, B1 සහ C1 යන කෝෂවල අගයන්ගේ සාමාන්‍ය. A1, B1 සහ C1 යන කෝෂවල අගයන්ගේ සාමාන්‍ය අගය. හරි. එතකොට මේකේ ළමයි අර කලින් වගේම ඔයාලා වෙනම හදන්න. හරිද? දැම්ම ලියා ගන්න එපා. දැන් මේක කරලා ඉවරනකොට පොඩ්ඩක් මෙයා කරා මේ ටික අර උඩ තියෙන හරිද? උඩ මම අර දීලා තිබ්බ ෂීට් එකේ කොටසත් එක්ක බලලා හදන්න. හරි ඊට පස්සේ බලන්න මේකේ ඇවරේජ් වරහන් ඇතුලේ A1 C1. කලින් වගේම A1 සිට C1 දක්වා හරිද පරාසය ගන්න. A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන්ගේ සාමාන්‍ය.
හරිද? ඊට පස්සේ බලන්න average A1 C1, B2 කලින් වගේම තමයි. හරි. බලන්න A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුල සහ B2 කෝෂෙහි ඇති අගයන්ගේ සාමාන්‍ය. A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුල සහ B2 කෝෂෙහි ඇති අගයන්ගේ සාමාන්‍ය. හරි නේද? ඊට පස්සේ average B1 C2 අර කලින් වගේම තමයි B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන්ගේ එකතු. B1 සිට C2 දක්වා කෝෂ පරාස තුල පිහිටි අගයන්ගේ එකතු. හරි. අවසාන එක බලන්න A1 A3 C1 C3. හරි. A1 සිට A3 දක්වා සහ C1 සිට C3 දක්වා කෝෂ පරාස තුල ඇති අගයන්ගේ සාමාන්‍ය. හරි. ලියාගන්න A1 සිට A3 දක්වා සහ C1 සිට C3 දක්වා කෝෂ පරාස තුල ඇති අගයන්ගේ සාමාන්‍ය. හරිද? ඔයාලට ඕන නම් දැන් මේකේ ආපහු කමාවක් දාලා වෙන මොකක් හරි සෙල් එක ඇඩ්‍රස් එකක් දෙන්න පුළුවන් B2 C2 හරි. එහෙම උනත් දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි නේද ළමයි? අපි ඊළඟ එකටත් යන්න max එක. හරිද? max එක මම කිව්වා මොකක්ද වෙන්නේ? වැඩිම අගය තමයි හොයන්නේ නේ. මොකක් හරි සංඛ්‍යා පරාසයකින් වැඩිම අගය හොයන්න අපි පාවිච්චි කරනවා. හරි බලන්න. ඒකෙත් කමා දාලා දුන්නොත් A1, B2 සහ C1 යන කෝෂවල අගයන් අතරින් විශාලම අගය. හරිද? මේ දීලා තියෙන අගේ විශාලම මේ සෙල් ටිකෙන් විශාලම අගය තියෙන්නේ මොකද කියලා තමයි හොයන්නේ. හරි. A2 C2, B3. හරි. එතකොට බලන්න A2 සිට C2 දක්වා කෝෂ පරාසය තුල සහ හරිද B3 කෝෂෙහි ඇති අගයන් අතරින් විශාලම අගය. හරිද? මේ A3 වල ඉඳන් C2 කියන පරාසයේ සහ හරිද B3 කියන එකත් අරගෙන ඒ සේරගම විශාලම අගය තමයි හොයන්නේ. A2 සිට C2 දක්වා කෝෂ පරාසය තුල සහ B3 කෝෂෙහි ඇති අගයන් අතරින් විශාලම අගය. හරි. ඊට පස්සේ බලන්න ළමයි A1 C1. හරිද? ඒ කියන්නේ A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන් අතරින් විශාලම අගය. හරි. මේකෙන් ළමයි අර කලින් වගේ වැලියුස් ටික දැම්ම දාගන්න එපා. පස්සේ දාන්න. හරි. බලලා එකින් එක හදන්න. හරිද? ඒ විදිහට කරොත් ආයෙත් බලන්න දෙයක් නෑ ළමයි. හරි විභාගයට එනකම් මේක මතක. හරි. ඊට පස්සේ බලන්න ළමයි max A1, B1 C2. හරිද? එතකොට බලන්න A1 සහ හරිද? A1 සහ. එතකොට බලන්න මෙතන අර පොඩි වෙනසක් කරලා තියෙන ඉස්සෙල්ලා දීලා තියෙන සෙල් එකේ යගේ නේ. එහෙමත් පුළුවන්. හරි. ගැටලුවක් නැහැ. හරි. A1 සහ B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන් අතරින් විශාලම අගය හොයනවා. හරි ළමයි ඊළඟ එක min. හරි. කුඩාම සංඛ්‍යාව හොයන්න min. හරි. එතකොට බලන්න ඒකෙත් අර කලින් වගේමයි A1, B2 සහ C2 යන කෝෂවල අතරින් කුඩාම අගය. හරි. කුඩාම අගය. බලන්න දැන් එකම ටිකනේ. එකක් හරියට තේරුම් ගත්තා කියන්නේ වැඩේ ගොඩ. A1, B2 සහ C1 යන කෝෂවල අගයන් අතරින් කුඩාම අගය. හරි. ඊළඟ එක බලන්න min A2 C2 නේ, B3. එතකොට බලන්න A2 සිට C2 දක්වා කෝෂ පරාසය තුල සහ B3 කෝෂෙහි ඇති අගයන් අතරින් කුඩාම අගය. හරි නේද ළමයි? හරි. ඊට පස්සේ බලන්න A1 C1 කලින් වගේම තමයි ඉතින්. A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන් අතරින් කුඩාම අගය. A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන් අතරින් කුඩාම අගය. හරි. ඊට පස්සේ අවසාන එක හරිද A1 B1 C2 නේ. බලන්න A1 සහ B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන් අතරින් කුඩාම අගය. A1 සහ B1 සිට C2 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන් අතරින් කුඩාම අගය.
හරි නේද ළමයි? ඊට පස්සේ කවුන්ට් එක. හරි අවසාන එක. ඒතකොට ළමයි ඔයාලට සමහරවිට නෝටිස් වෙන්නේ නැතිනේ මේ එකතු කිරීම ඒක තිබ්බනේ අඩු කිරීම තිබ්බේ නැහැනේ. අඩු කිරීමක් නැහැ ළමයි. සාමාන්‍යයෙන් අපි ওই පරාස රාශියක අඩු කිරීමක් කරන්නේ නැහැනේ නේ. ඒක එතකොට අපේ සෙල් වෙන වෙනම හරිද ඇඩ්‍රස් ටික ටයිප් කරලා තමයි වැඩේ කරගන්නේ. හරි. හරි. මේ කවුන්ට් එක පොඩ්ඩක් වෙනස මේ මතක තියාගන්න. හරිද ළමයි? මේකෙදි මම කිව්වා හරිද අගයන් ගණන කෝෂවල තියෙන අගයන් ගණන තමයි දෙන්නේ. නැතුව ටෝටල් එකත් එක්ක මේක පටලවා ගන්න එපා. හරි. හරි. count A1, B1. හරි බලන්න එතකොට A1 B1 සහ C1 යන කෝෂවල ඇති අගයන්ගේ හරිද ළමයි මෙතන මේ B1, C1 කියලා දාගන්න. හරි. එතන වගේ පොඩි මිස්ටේක් එකක් ලා තියෙනවා. A1, B1, C1. හරිද ළමයි? එතන මම මෙතන සමහරවිට කැල්කියුලේට් කරලා දාලා ඇත්තේ 2 කියන එක. හරිද? මේ A1 සහ B1 කියන මේ කවුන්ට් ඕනේ. ඒ දෙකයින් දාලා තියෙන්නේ මෙතන 3ක් එනවා. හරි. ඒක ඔයාලට දැන් තේරෙනවා. හරි. ඊට පස්සේ බලන්න A1 C1 අර කලින් වගේම තමයි A1 සිට C1 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන්. හරිද ළමයි? ඊට පස්සේ බලන්න A1 A4 A4 හරි. එතන A1 සිට A4 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන් ගණන. හරි. A1 සිට A4 දක්වා කෝෂ පරාසය තුළ පිහිටි අගයන් ගණන. හරි. ඊට පස්සේ මේක ලියා ගන්න ළමයි A1 C1 B2 නේ. A1 සිට C1 දක්වා කෝෂ පරාසය සහ B2 කෝෂයේ ඇති අගයන් ගණන. හරි. එතන මේකෙත් කලින් වගේම කමා දාලා ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි. B1 සිට ඊළඟ එක හරිද B1 C3 හරිද? එතකොට B1 සිට C3 දක්වා කෝෂ පරාසය තුල පිහිටි අගයන් ගණන. හරිද? එතකොට අවසාන එක බලන්න ළමයි A1 A3, C1 C3 නේ. එතකොට A1 සිට A3 දක්වා සහ C1 සිට C3 දක්වා කෝෂ පරාසය තුල ඇති අගයන් ගණන. හරි නේද ළමයි? ඔයාලට මේ කියපු ටික ගැටලු තියෙනවද ළමයි? තේරුන්නේ නැති තැන්? තියෙනවනම් මැසේජ් එකක් දාන්න. හරි නේද ළමයි? හරි ඊට පස්සේ එහෙනම් ළමයි යන් අපි මේ වැඩපත හැඩසව් කිරීම. ඔය හැඩසව් කියන කරනවා කියනකොට ෆෝමැටින් කියලා කියන ළමයි. හරිද? ෆෝමැටින් කියලා දාගන්න. හරි. ඒ කියන්නේ මේක ඔය පාට වෙනස් කරන ඒවා ඒ ටික හරිද ලස්සන කරලා ගන්න. හරි අපිට අවශ්‍ය වන විදිහට. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට මෙන්න මේ කොටස් තුන තමයි ඕන හරිද? මේ රිබන් එකේ මෙන්න මේ ෆොන්ට් වලට තියෙන එකයි අලයින්මන්ට් එකයි නම්බර්ස් කියන කොටස. හරි. ඔය කොටස් ටික තමයි අපිට කතා කරන්න. හරි. එතන මම මේකෙත් අර කලින් වගේම දාලා ඇති. හරිද? මේ මොනවාද කියලා ලියා ගන්න. හරි. එතන මේ එක කියලා කියන්නේ හරිද ෆොන්ට් එක සිලෙක්ට් කරන්න. හරිද? ඔයාලට මේ මම මෙතන දැන් කැලිබ්‍රි සිලෙක්ට් කරලා තියෙනවා. හරි ටයිම්ස් නීම් ෆෝමන් හරිද? එහෙම නැත්නම් සිංගල් ෆොන්ට් එක, ඉස්කෝලේ පොත වගේ හරි. ඒ වගේ ඕන එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ දෙකෙන් ෆොන්ට් සයිස් එක හරිද? එතකොට 11 තමයි ඩිෆෝල්ට් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට 20 30 එහෙම ඕන නම් ඒ වගේ සංඛ්‍යාවක් ඔයාලට මැනුවල් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. එතකොට ෆොන්ට් සයිස් එක මේ විශාල කරගන්න, කුඩා කරගන්න පුළුවන්. හරි. ඊට මේ 3 4 කියන එකත් ඒකමයි ළමයි. හරිද? ඔයා හිතන්න දැන් 11 සිලෙක්ට් කරා ඔයාට මේ හරි 12 වගේ තමයි ඊට පස්සේ ගන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ drop down එක ක්ලික් කරලා ගන්න අවශ්‍ය නැහැ. හැම තැන එකක් ක්ලික් කරාම හරි මේ තුන්වෙනි එක ක්ලික් කරාම එකක් වැඩි වෙනවා. හරිද? එක ගානේ වැඩි වෙනවා. 12 13 14 එහෙම එහෙම වැඩි වෙනවා. හරි. දැන් මේ පොඩි ඒ ඉලක්කමක් තියෙනවනේ 4 වෙනි එක. ඒක ක්ලික් කරාම එක ගානේ අඩු වෙනවා. හරි. ඔයාලට අර fine tune කරගන්න හරියටම ගැලපෙන font size එකක් තෝරගන්න ඒක පාවිච්චි කරගන්න පුළුවන්. හරිද? දැන් මේ පස්වෙනි එක ළමයි top align. මම ආපහු පල්ලෙහා note එක පෙන්නන්නම් ළමයි. හරි මේ දැන් පොඩ්ඩක් පැහැදිලි කරන්න එක කරන්න. හරි top align. එතකොට ඒ කියන්නේ උඩට මුදුනට එකේල්ල කරන්න. හරි. මේ සෙල් එක ඇතුලේ මුදුනට එකේල්ල කරන්න. හරි. ඊට පස්සේ මේ 6 වෙනි එක bottom align. හරි. ඒ කියන්නේ මැදට එකේල්ල කරන්න. 7 වෙනි එක සෙල් එකේ යටටම එකේල්ල කරන්න. හරි. ඊට පස්සේ මේ 8 වෙනි එක ළමයි මේ බලන්න මේ AB පැත්තට ඊතලයක් වගේ තියෙනවා. හරිද? ඒකේ rotation කරන්න. හරි.
ෆොන්ට් එක අර උඩට පල්ලෙහාට හිටින ඕන පැත්තකට කරකවා ගන්න. හරි. ඔයාලට රොටේට් කරගන්න පුළුවන් අංශක 90ට අංශක 180කට හරි. කැමති ගාන රොටේට් කරගන්න. හරි. ඊට පස්සේ මේ 9 වෙනි එක බලන්න තමයි ජෙනරල්. හරිද? මේකේ තමයි ඔය ලේබල් අර ඔය මේ සෙටින් එක ඔයා සිලෙක්ට් කරගන්න ඕන. හරි. මම කලිනුත් පොඩ්ඩක් පෙන්නුවා. ආපහු පෙන්වන්න. හරි. නම්බර්ස්ද, පර්සන්ටේජ්ද, හරිද? ෆ්‍රැක්ෂන්ද. ඒ දාන ඕන එකක් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 10 වෙනි එක බෝල්ඩ්. හරිද? මේවා නම් ඉතින් අනිවාර්යෙන් දන්නවා. හරි. බෝල්ඩ් කියන්නේ අර උලුප්පල පෙන්නන්න. හරිද? බෝල්ඩ් කරලා පෙන්නන්න. හරි. අර හයිලයිට් කරලා කළු පාටින් තද අකුරින් පෙන්නන්න අපි පාවිච්චි කරන්නේ 11 ඉටැලික්. හරිද? ඒ කියන්නේ ඇල කරලා පෙන්නන්න. හරි. ඊට පස්සේ 12 අන්ඩර්ලයින් යටින් ඉරක් ගහලා පෙන්නන්න. හරිද? මේ 13 ළමයි මේ තීන්ත බකට්ටයක් වගේ වල පේනවා ඇති. හරිද? මේකෙන් මේ වෙන්නේ හයිලයිට් කරන්න. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. හරි. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කහ පාට, කොළ පාට, ඔයාලට කැමති පාටක් දාගන්න පුළුවන්. හරිද? ටෙක්ස්ට් එක නෙමෙයි බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. හරි. ටෙක්ස්ට් එක පිටිපස්සේ තියෙන සෙල් එකේ කලර් එක. හරි. ඊට පස්සේ 14 හරිද? ඒකෙන් තමයි ටෙක්ස්ට් එකේ කලර් එක සිලෙක්ට් කරන්නේ. හරි. ඔයාලට රතු පාට, කොළ පාට ඕන එකක් දෙන්න පුළුවන්. හරි. 14 වෙනි අයිකන් එකෙන් තමයි ඒක සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ 15 වෙනි එකට තමයි alignment කොටසට ආපහු වෙන්නේ. හරි. එතකොට ඒක වමට එකේල්ල කරන්න. හරි. 15 වෙනි එක වමට එකේල්ල කරන්න. 16 මැදට එකේල්ල කරන්න. 17 හරිද? දකුණට එකේල්ල කරන්න. ඊට පස්සේ මේ 18 19 හරිද? ඔයාලට දැන් කිව්වට පැහැදිලි වෙනකල් නැහැ. ඉන්ඩෙන්ට් කරන්න කියනවා. ඒ කියන්නේ අපි අර හරිද? අර ඡේද එහෙම වෙන් කරද්දී ඊට පොඩ්ඩක් ඇතුළට කරලා ලියන්නේ. ඔයාලා ඡේදයක් වෙන් කරලා ඊළඟ ඡේදේ පටන් ගද්දී පොඩ්ඩක් ඇතුළට කරලා ලියනවානේ. අන්න ඒක තමයි ඉන්ඩෙන්ට් කරනවා කියන්නේ. හරි. ඒතර ඒක දකුණට ඉන්ඩෙන්ට් කරන්න පුළුවන්, වමට ඉන්ඩෙන්ට් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එළියට ගන්නත් ඕනනම් පුළුවන්. හරි. ඒතර අවශ්‍ය විදිහට ඔයාලට ඒක හදා ගන්න පුළුවන්. හරි. මම ඒක ඉස්සරහට කරලා පෙන්නන්නම්. හරි. ඊට පස්සේ මේ 20 කියන්නේ ඩොලර් සයින් එක. හරි. ඒ කියන්නේ ඩොලර් සයින් එක තමයි ඔටෝමැටික් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාලට ඕන කරන්සි එකක් ඔයාලට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ 21% හරිද? ඒකත් ඔයාලට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ කමාව බලන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න 22 හරිද? කමාව. ඒ කියන්නේ අර 1000 separate එක. ඒ කියන්නේ අර 1000 අර ඔයාලා දැකලා ඉන්නේ 1000 කමාවක්. හරිද? ඊට 10 10 තියෙනවා කමා ගාලා ඉන්නේ 1.0 කමාවක් ඊට පස්සේ 0.3ක් හරි. අන්න ඒ වගේ. හරි 1000 separate එක කියලා අපි කියනවා. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේක 23. හරි. දශම සංඛ්‍යා ගාන ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? ඒතර 100.0. හරි. බිංදුව ඊට පස්සේ දෙකක් ඕන නම් මෙතන මේ 24 ක්ලික් කළා ඔයාට දෙකක් සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. එතන මේ බිංදුවයි බිංදුව ඒ වගේ තියෙනවා. හරි. තුනක් ඕන නම් ආපහු ක්ලික් කරලා එතන බිංදු 3. අඩු කරන්න ඕන නම් මේ 23 මේ ක්ලික් කරලා අඩු කරගන්න පුළුවන්. දෙකකට ඒකට නැත්නම් පෙන්වන්නේ නැති කරන්න මොනවද පුළුවන්. හරි. හරි නේද? ඔන්න හිස් තැන් ටිකක් දාගෙන යන්න. හරි මේ ටිකක් දාගෙන මම ඔයාලට ඒ ටික ටක් ගාලා කරලා පෙන්නන්නම්. හරි පළවෙනි එක ෆොන්ට් ටයිප් අකුරු වර්ගය. හරි ෆොන්ට් ටයිප් අකුරු වර්ගය. දෙවෙනි එක ෆොන්ට් සයිස් අකුරු වල ප්‍රමාණය. මේ උඩ පැහැදිලි කරපු ටිකම තමයි අපෝ කියන්නේ ඔයාලට ලියා ගන්න. හරි කරලත් පෙන්නන්නම් මේක ඉවරයි. ෆොන්ට් සයිස් අපි කියනවා අකුරු වල ප්‍රමාණය. ඊට පස්සේ තුන්වෙනි එක ඉන්ක්‍රීස් ෆොන්ට් සයිස් හරිද අකුරු වල ප්‍රමාණය වැඩි කරන්න. අකුරු වල ප්‍රමාණය වැඩි කිරීම. හතරවෙනි එක ඩික්‍රීස් ෆොන්ට් සයිස්. ඒ කියන්නේ අකුරු වල ප්‍රමාණය කුඩා කිරීම. හරි. ඉන්ක්‍රීස් කියන්නේ වැඩි කරනවා, ඩික්‍රීස් කියන්නේ අඩු කරනවා. හරි. ඊට පස්වෙනි එක টොප් අලයින් ළමයි. ඒ කියන්නේ ඉහළට කේල කිරීම. හරි. ඉහළට කේල කිරීම. හයවෙනි එක මිඩල් අලයින් මැදට කේල කිරීම. මැදට කේල කිරීම. දැන් හත්වෙනි එක බොටන් අලයින් හරිද පහළට කේල කිරීම. හරි. පල්ලෙහාම කොන්ට් සෙල් එකේ. ඔය ටික කරලා පෙන්නන්නම් ළමයි. ලියාගෙන ඉවරනාට පස්සේ. ඊට පස්සේ අටවෙනි එක ඔරියන්ටේෂන් එක අකුරු පවතින දිශාව. හරි. අකුරු පවතින දිශාව. හරිද? 9 වෙනි එක number format හරිද? ඉලක්කම් වර්ගය තෝරන්න ඒ තියෙන ඒරියා එක හරිද? ඉලක්කම් වර්ගය. දැන් 10 වෙනි එක ළමයි bold. හරි. ඔක ෂෝට්කට් එකක් දාන්න control+b. හරිද? අකුරු මහත් කර දැක්වීම බලන්න මේ උදාහරණයක් දක්වලා තින්නේ. සාමාන්‍ය අකුරු වලට වඩා පොඩ්ඩක් ඒක bold වෙලා හරිද? highlight වෙලා වගේ පෙන්වන්න. තද කළු පාටින් පෙන්වන්න. ඒතර ඔයා ඒක සිලෙක්ට් කරලා තියෙන කලර් එක අනුව ඒක තද පාට වෙනවා. හරි. රතු නම් රතු, කහ නම් කහ.
හරි ඊට පස්සේ ඉටැලික් ළමයි control+i අකුරු ඇල කර දැක්වීම. අකුරු ඇල කර දැක්වීම. ඊට පස්සේ ළමයි 12 වෙනි එක underline control+u. එතකොට අකුරු යටින් ඉරක් ඇඳීම. හරි. එතකොට මතක තියාගන්න මේවා ඔයා කරද්දී අනිවාර්යයෙන් සෙල් එක සිලෙක්ට් කරලා තියෙන්න ඕන. හරි. සෙල් එක ඒ සෙල් එකේ තියෙන වැලියුස් ටික සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක වෙන්නේ. හරි. ඊට 13 fill color කෝෂයේ පසුබිමේ වර්ණය වෙනස් කිරීම. කෝෂයේ පසුබිමේ වර්ණය වෙනස් කිරීම. 14 ළමයි ෆොන්ට් කලර් අක්ෂර වර්ණය වෙනස් කිරීම. හරි. අක්ෂර වර්ණය වෙනස් කිරීම. අකුරු වල පාට වෙනස් කිරීම. 15 left align වමට කෙල්ල කිරීම. වමට කෙල්ල කිරීම. 16 center align මැදට කෙල්ල කිරීම. හරි. මැදට කෙල්ල කිරීම. 17 ළමයි right align දකුණට කෙල්ල කිරීම. දකුණට කෙල්ල කිරීම. 18 ළමයි decrease indent ඉඩ අඩු කිරීම. හරි. අර පැරාග්‍රාෆ් වල අපි අලුතෙන් පටන් ගත්ත ඉඩක් තියෙනනේ. අන්න ඒ වගේ. ඉඩ අඩු කිරීම. ඊට 19 increase indent ඉඩ වැඩි කිරීම. හරි. ඉඩ වැඩි කිරීම. ඊට පස්සේ ළමයි accounting number format 20 හරියට ගිණුම් කරන සංඛ්‍යා ආකෘතිය. හරි. ගිණුම් කරන සංඛ්‍යා ආකෘතිය. හරිද? ඒ කියන්නේ ඔයා මේ account හරිද? සාමාන්‍ය ගිණුම් කරන කටයුතු වලට මේ වෙන්නේ පාවිච්චි කරන්නේ. ඒතර ඔයාට ඒක පාවිච්චි කරලා ඒ ඕන ෆෝමැට් එකක් තෝරගන්න පුළුවන්. හරිද? 20 මම ආපහු පෙන්නන්නම් මෙන්න මේක. හරි. බලන්න මෙන්න මේක. හරි. ගිණුම් කියන්නේ මුදල් ගනුදෙනුනේ. ඔයාට ඕන එකක් තෝරගන්න පුළුවන් ඔයා කරන. හරිද? සාමාන්‍යයෙන් ලංකාවේ නම් රුපියල්නේ. ඒ වගේ. හරි ඊට පස්සේ 21% හරිද සංඛ්‍යා වල ප්‍රතිශතයක් විදිහට දක්වන්න. හරි මේකෙත් ළමයි ප්‍රතිශත හරි තව තියෙන ප්‍රතිශතය ඊට පස්සේ ඒකෙත් අර දශම සංඛ්‍යා හරි මේ සංඛ්‍යාව පෙන්වන ගාන අඩු වැඩි කරන්න. එහෙමත් කරන්න පුළුවන්. percentage. හරි ඊට 22 format with 1000 separator. හරිද මේක කියන්නේ අර 10 සංඛ්‍යාව විදිහට මේ 10 කොටවල් වලට වෙනස් කරගෙන බලන්න මේ උදාහරණයක් මම දාලා තියෙනවා. සිංහලෙනුත් ඕනනම් දාගන්න 10 විදිහට කොටස් වලට වෙන් කරලා පෙන්වන්න. එතන මේ වගේ සංඛ්‍යාවක් කියවන්න පහසුයි ඒ නිසා තමයි අපි එහෙම කරන්නේ. හරි 23 increase decimal දශම සංඛ්‍යාවක දශම අගයන් ගාන වැඩි කරන එක. 24 decrease decimal දශම අගයන් ගාන අඩු කරන එක. හරි නේද ළමයි? අපි මේ ඊළඟ කොටසට යනකම් ටක් ගාලා මම ওই ටිකත් කරලා පෙන්නන්නම් ළමයි ස්ක්‍රීන් එකෙන්. හරි නේද ළමයි? බලා ගන්න. එතකොට ළමයි මෙන්න හරි මම මේ දෙක කියන සෙල් එක සිලෙක්ට් කරා සිලෙක්ට් කරලා තමයි දෙන්නේ. හරි මෙන්න බෝල්ඩ් දෙන්න පුළුවන්. ඕන ඉටලික් දෙන්න පුළුවන්. ඊට පස්සේ අන්ඩර්ලයින් කරන්න පුළුවන්. හරි. ඕනනම් ඒ සේරම උනත් කරගන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ මම මෙන්න මේ ටික ඒරියා එක සිලෙක්ට් කරලා බලන්න මේ පේන් බකට් එකෙන් පාට වෙනස් කරනවා. බලන්න පස්සේදිව කහ පාට වුණා. හරි නේද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි ඔය දෙක මාරු කරගන්න එපා. පස්සේදිව මේ පාට තමයි පේන් බකට් එකේ වෙනස් වෙන්නේ. හරි මෙන්න මේක. ෆීල් කලර්. හරි. ඊට පස්සේ ඔයාලට ෆොන්ට් කලර් එක වෙනස් කරගන්න ඕන නම් ඊළඟ එකේ. හරි. ෆොන්ට් කලර් එක බලන්න. රතු පාට වුණා නේද? හරි. ඒ දෙක මාරු කරගන්න එපා. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ උඩ එකත් බලන්න සයිස් එක වැඩි කරන එකනේ. මෙතන දැන් තියෙන්නේ 11 සයිස් එක. හරි. ඔන්න වැඩි කරන්න පුළුවන්. පේනවනේ. හරිද? ඒ අනිත් පැත්ත එක ක්ලික් කරාම අඩු වෙනවා. හරි. එහෙම නැත්නම් ඔයාලට මැනුවලි මෙතනින් දෙන්න පුළුවන් මේ බලන්න. කැමති ගාන සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ මෙන්න මේ alignment section එකක් ටක් ගාලා බලන්න ළමයි. මේ බලන්න top align. හරි. එතකොට මුදුනට තමයි ඒ කෙල්ල වෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න ළමයි bottom මැදට. හරි. මෙන්න මේ සංඛ්‍යාව බලන්න. හරි. මම දැන් මේක සිලෙක්ට් කරලා පෙන්නන්නම්. හ්ම්. එතකොට නම් පෙන්නන්නේ නැහැ ස්පේස් එක ටිකක් තියෙනවා. හරිද? මම පොඩ්ඩක් ස්පේස් එක වැඩි කරන්නම්කෝ. ඔන්න බලන්න. හරි. ඔන්න පල්ලෙහාටම ගත්තා.
හරිද? ඊට පස්සේ දකුණට වමට මැදට ඒ ටිකත් බලන්න මෙන්න left වමට මැදට හරි දකුණට. එතකොට ඔයාට මේක සිලෙක්ට් කරලා මැද ක්ලික් කරලා උඩ එකේ alignment එක මැද සිලෙක්ට් කරන් කොටුවේ ගානට මැදට ගන්න. ඒ විදිහට නේ. හරි. මේ ඉන්ඩෙන්ට් එකත් බලන්න ළමයි මේකෙන් ඔයාට එහාට කරන්න පුළුවන් බලන්න මේ. හරි. පොඩ තව එහාට මෙහාට කරලා ඇඩ්ජස්ට් කරලා හදාගන්න. හරි නේද ළමයි? ඊට පස්සේ කරන්සිස් බලන්න මේ. මෙතන ඔයාට ඕන නම් ඩොලර් සයින් එක දෙන්න ඕන. බලන්න එතන ඩොලර් 7ක් විතර තමයි වැටෙන්නේ. හරි. ඊට පස්සේ 1000 සෙපරේට් එක දාන්න. බලන්න මේකේ නම් ඉතින් 1000ක් නේ. මම ටිකක් ලොකු සංඛ්‍යාවක් ගහන්න. බලන්න. හරි. ඊට පස්සේ දෙන්න. බලන්න. හරිද? එතකොට නම් accounting වලට යන්න පොඩ්ඩක් ඉන්නවා. ඒක numbers මම select කරගන්න. හරි. ඒක ගැටලුවක්. ඉස්සෙල්ලා මම select කරලා ඉන්න numbers. හරිද? මම අර කලින් මුලදීම කිව්වනේ අපිට type එක select කරගන්න ඕන. මම කලිනුත් මේක edit කරපු හින්දා ළමයි ඒක වෙන්නේ. හරි. හරි. ඔන්න බලන්න. හරි. එතන මේ වැරදිච්ච එකත් ඔයාලට උදාහරණ ළමයි ඉස්සෙල්ලා type එක select කරගන්න. ඒ වගේ හරිද සංඛ්‍යා එක ගනුදෙනු කරන්න. හරිද? නැත්නම් ඒක text එකක් පාට විදියට තමයි වෙන්නේ. හරිද? ඒක මේ ගණනය කිරීම වලට භාවිත වෙන්නේ නැහැ. null value එකක් තමයි එන්නේ. හරිද? මෙතන value එකක් නැහැ. හරිද? එතකොට ළමයි මෙන්න මේ දශම සංඛ්‍යා ටිකක් බලා ගන්න බලන්න. මෙන්න දශම සංඛ්‍යා තව ඇඩ් වෙනවා. හරි. දැන් මෙතනින් දශම සංඛ්‍යා ඕන අඩු කරගන්න පුළුවන්. හරි නේද ළමයි? හරි. එහෙනම් අපි යන් ටක් ගාලා ඊළඟ කොටසක් කතා කරන්න. හරිද? එතකොට ඔයා අර අකුරු වැඩ කරන ඒවා ටිකනේ බැලුවේනේ. බලාගත්තේ අකුරු හැඩසව කරන ඒවා අර මේවා ටික ඊට පස්සේ ළමයි අගයන් හැඩසව කරන්න පුළුවන්. හරි. ඒ අර මං කලින් අර කරද්දි පෙන්නපු ටික හරි. මේ හරිද? අර මං අර මේ ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ අර පෙන්නන්න නැතුව ගියානේ නේද ළමයි? දැන් පොඩ්ඩක් කලින් උනේ. හරිද? එතකොට යන්න ඒක තමයි මෙන්න මෙතන මේ ටයිප් කළ මේකෙන් හදා ගන්න පුළුවන්. හරි. බලන්න. එතකොට මේකට අපි කියන සංවාද කවුලුවක් හරිද? මේ මෙනු එකක් ඕපන් කරලා අපිට අවශ්‍ය විදිහට වැඩේ කරගන්න පුළුවන්. හරි. එතන බලන්න කෝෂයක් හෝ කෝෂ පරාසය හෝ ඒ කියන්නේ කෝෂයක් විතරක් නෙමෙයි ඔන්න ඔයාලා පරාසයක් සිලෙක්ට් කරලත් වැඩේ කරන්න පුළුවන්. හරි. එක සැරේ හදා ගන්න පුළුවන්. හරිද? හැටසව් කිරීමට මෙවලම් තීරුව පිහිටි මෙවලම් විස්තරාත්මකව භාවිතා කිරීමට මේ හරහා හැකි. හරි. බලන්න. හරි. මම ටක් ගාලා ඒකත් ආපු ස්ක්‍රීන් එකට ගිහිල්ලා පෙන්නන්නම් නේ. බලන්න. මෙන්න මේක. හරි. මම ඕන දෙන 12යි 23 හරි 12යි 23 එක ටයිම් එකක් දෙන්න හරිද හැබැයි ඒක මේ දැන් නිකන් අගයක් විදිහට නේ 12.2.3 විදිහට පෙන්නන්න හරිද සංඛ්‍යාවක් විදිහට පෙන්නන්න හරි එතකොට ඔයාලා මෙන්න මෙතන ක්ලික් කරලා බලන්න මෙන්න මේ සංවාද කවුළුව වෙන් කරලා මේක ටයිම් එකක් විදිහට හදාගන්න බලන්න හරිද මෙතන ඕන AM PM පෙන්නන විදිහට එහෙමත් හදාගන්න පුළුවන් බලන්න එතකොට 5යි 31යි 12යි කියලා වෙනස් හරි හරිද එතකොට ඔයාලට තව මේ වෙනස් කරගන්න පුළුවන් බලන්න ඒ ටයිප් එක විතරක් නෙමෙයි හරි එක එක විදිහට ටයිම් එක පෙන්වන විදිහට වෙනස් කරන්න පුළුවන් හරි ඕන මෙහෙම පෙන්වන විදිහට හරි පැය 24ට පෙන්වන විදිහට හදා ගන්න පුළුවන් හරි මේ විදිහට එක එක ආකෘති තියෙනවා හරි ඕන ඩේට් එකයි වැලියු එකයි දෙකම පෙන්වන විදිහටත් හදා ගන්න පුළුවන් හරි ඉතින් මම ආපහු තා වෙන සංඛ්‍යාවක් මේක කරලා පෙන්වන්න හරි ඊට මෙතන මම 1 බෙදීම 4 වගේ දාන්නම් කොහොමද බලන්න හරිද එතකොට අර කලින් වුණ වැඩේමයි වුණේනේ අපිට ඉස්සෙල්ලා සිලෙක්ට් කරලා ඉන්න ඕනේ මෙතන බලන්න fraction කියන එක සිලෙක්ට් කරගන්නවා හරි හරිද ඊට පස්සේ තමයි දෙන්න ඕන නැත්තම් වෙන එකක් තමයි බලන්න හරිද වෙන කැල්කියුලේෂන් එකක් තමයි වෙන්නේ හරි ඔයා හරියට ටයිප් එක සිලෙක්ට් කරගන්න ඕනේ එතකොට ඔයාට ඒක සිලෙක්ට් කරන්න මෙන්න මේ සංවාද කොටුව භාවිතා කරන්න පුළුවන්
අන්න ඒක තමයි ඔයා මතක තියාගන්න. එතකොට මේ කැටගරි වලට අදාළව ඔයාට අවශ්‍ය කැටගරි එකක් දෙන්න පුළුවන්. හරිද ළමයි? මේකත් මම කරලා පෙන්නුවානේ දශම ගානට වෙනස් කරගන්න එක දශම ගාන හරිද? හරි. එතකොට ළමයි ඔයාලට සාමාන්‍ය ඩොකියුමන්ට් එකක් එක දත් එක ගනුදෙනු කරද්දී එක එක විදිහේ දශම සංඛ්‍යා තියෙන විදිහට එන්න පුළුවන් නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාට ඒක හරිද? මේ දශම සංඛ්‍යා 2කට 3කට වගේ මේ හදාගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. හරි හිතන්න මේ වගේ දශම සංඛ්‍යා ගොඩාක් තියෙනවා. සේරම ටික 2කට හදාගන්න. හරි. එතකොට ඔයාට ඒ ඒරියා එක සිලෙක්ට් කරා. හරිද? අර රිබන් එකේ තිබුණ අර දශම සංඛ්‍යා වෙනස් කරන්න තිබුණ අයිකන් එක ක්ලික් කරාම ඔයාට අඩු වැඩි කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට නේ. හරි. ලියාගන්න ළමයි මේකත් ලියාගන්න හිතන එතන හරිද? අගයන් බෙදන විට දශම ස්ථාන විවිධ ප්‍රමාණවලින් ලැබේ. හරිද? එවැනි අවස්ථාවලදී නිශ්චිත දශම ස්ථාන ප්‍රමාණයට හැඩසව් කළ යුතුයි. හරි. හරිද ළමයි? මේකත් අර කලින් මම කතා කරා ආපහු පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හරි මේ කියන්නේ ලේබල් එකක් විදිහට පෙන්වන්නේ. බලන්න කෝෂ පරාසය ලේබල් ලෙස දැක්විය හැකි ආකාරයට හැඩසව් කිරීම. හරි. ලේබල් එක කියන්නේ පාට. හරිද? ටෙක්ස්ට් එකක් විදිහට. හරි. හොඳම උදාහරණ තමයි මෙන්න මේ ෆෝන් නම්බර් එක ළමයි. හරි. ෆෝන් නම්බර් එකක් වගේ අපි නිකන් ටයිප් කරද්දී ඒක ගන්නේ නම්බර් එකක් විදිහට. හරි. නම්බර් එක සාමාන්‍යයෙන් බිංදුව ඉස්සරහට තියෙනවනේ. බිංදුව 1 කිව්වත් 1 කිව්වත් මේ එකම අගයනේ නේද ළමයි. හරි. එතකොට මේ Excel වල සාමාන්‍ය බිංදුව නොසලකා හරිනවා. හරිද? නම්බර් විදිහට තියෙන්නේ. හරිද? එතකොට අපිට ෆෝන් නම්බරයක් වගේ එකක් දෙන්න ඕන අනිවාර්යෙන් අපි ඒක පාටයක් විදිහට සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ. අර ෆ්‍රැක්ෂන් වල වගේම තමයි. හරි. හරිද? ඒ වගේ අනිවාර්යෙන් සිලෙක්ට් කරලා තියෙන්න ඕන. හරිද? නම්බර්ස් එක මේ ගනුදෙනු කරද්දී මේ ටෙක්ස්ට් එක ගනුදෙනු කරද්දී. හරි. බලන්න මේකේ මේ වෙනස තියෙනවා බලන්න මේ මගේ නම්බරේ දාලා තියෙන. හරිද? එතකොට මේ ඒක නම්බර්ස් විදිහට තියෙද්දි බිංදුව නොසලකා හරි. හරි. ඊට පස්සේ අපි ඒක ටෙක්ස්ට් වලට දුන්නොත් හරිද? එහෙම නැත්නම් ලේබල් විදිහට දුන්නොත් හරිද? ලේබල් කියලා කියන්නේත් ඒකමයි. හරි. නම්බර් එක හරියට පෙන්වනවා. හරි බිංදුව කියන අගයක් පෙන්වනවා. හරි. මේ ටික ලියන්න ළමයි දුරකථන අංකය වැනි අගයක්. මෙතන උදාහරණ ලියන්න ළමයි. එතකොට ඔයාලට මේක පැටලෙන එකක් නැහැ පැහැදිලි. හරි. ඒක වෙන්නේ කරන්නේ ඇයි කියන එක තමයි මෙතන මම දාන්නේ. හරි. දුරකථන අංකය වැනි අගයක් ආදානය කිරීමේදී Excel තුල මුලින් ඇති බිංදුව පෙන්වන්නේ නැත. හරිද? ඒක තමයි ගැටලුව. ඒක අනිවාර්යෙන් ලේබල් එකක් විදිහට හදාගන්න. හරි. දැන් ලේබල් එකක් ගත්තත් ඔයාලා ඇඩ්‍රස් එකක් වගේ මොකක් හරි ගත්තත් හරිද අනිවාර්යෙන් මෙන්න මේක මේ ලේබල් එකක් විදිහට හදාගන්න. හරි. ඉලක්කම් තියෙන ඒවා ඔයාට ලේබල් විදිහට පාවිච්චි කරන්න අවශ්‍යයි. ගණනය කිරීම නොකරන අවස්ථාවලදී. හරි. Excel තුල මුලින් නැති බිංදුව පෙන්වන්නේ නැත. එයට හේතුව එය සංඛ්‍යාවක් ලෙස සටහන් කර ගැනීම. එය සංඛ්‍යාවක් ලෙස සටහන් කර ගැනීම. මෙවැනි අවස්ථාවලදී දත්ත ආදානයට ප්‍රථමයෙන් අදාළ කෝෂ පාට ටෙක්ස්ට් ලෙස හැඩසව් කළ යුතුයි. පැහැදිලි නේද? හරිද? මම ඒකටක් ගාලා උදාහරණ පෙන්නන්නම්. බලන්න ළමයි. හරි. දැන් මම මෙන්න මෙතන සෙල් එකේ ටයිප් කරන්න මගේ ෆෝන් නම්බර් එක නේ 076 85 159. හරි. ඔන්න එන්ටර් කරා බලන්න බිංදුව නැති වුණා නේද? හරිද? දැන් මේක ටයිප් එක බැලුවොත් බලන්න හරිද? නම්බර්ස් විදිහට තමයි තියෙන්නේ. නම්බර්ස් විදිහට තමයි තියෙන්නේ. හරි. මම ඔක ටෙක්ස්ට් කරන්නම්. හරි. ටෙස්ට් කරාට පස්සේ බලන්න අර ඒක දකුණු පැත්තට හරිද වම් අත පැත්තටත් එකේල වෙනවා. නම්බර්ස් නම් දකුණු පැත්තට එකේලුනේ නේ. මම ඒක මුලදිම කිව්වනේ. හරිද? හැබැයි අර බිංදුව ආවේ නැහැ. දැන් අපිට බිංදුවත් එක්ක අවශ්‍ය නම් ඔයාලට මම අර මුලදිම කිව්වා ඉස්සෙල්ලා ටයිප් එක සිලෙක්ට් කරලා ඉන්නනේ. මම දැන් ටෙක්ස්ට් සිලෙක්ට් කරලා බලන්න දෙන්නම්. බලන්න ගැටලුවක් නැහැ. හරි. එතන මෙතන මේ කොළ පාටට පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්වනවා ළමයි. ඒක ලේබල් එකක් විදිහට. හරිද? මේ කියන්නේ මේක මේ ෆෝමැට් එක ටෙස්ට් විදිහට තියෙනවා කියන එක තමයි මේ වෝනින් සයින් එකකුත් එක්ක පෙන්වන්නේ. හරිද? නැත්නම් ඔයා සමහර අයට ඩේටා එක තියෙනවා නම් පල්ලෙහා හරිද ඒවත් එක්ක එකතු කරන එක වළක්වන්න තමයි මේක එකතු කරන්න බෑ කියන එක පෙන්වන්නේ. ඒක හයිලයිට් කරලා පොඩ්ඩක් පෙන්වන්න. හරි නේද ළමයි? ඊට පස්සේ කෝෂ පරාසය ප්‍රතිශත දැක්විය හැකි ආකාරයට හැඩසව් කිරීම. ඒත් අර වගේම තමයි ළමයි පර්සන්ටේජ් කියන එක සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ නේ. හරි. බලන්න.
මෙහිදී දත්ත කෝෂයට අදාළ ආකෘතිය පර්සන්ටේජ් ලෙස වෙනස් කළ යුතුයි. කලින් අපි අර ලේබල් විදිහට වෙනස් කරා. මෙතෙන්දී අපි පර්සන්ටේජ් විදිහට අර විදිහට සංවාද කවුලට ගිහිල්ලා වෙනස් කරගන්නවා. හරි. මේකත් එහෙමයි නේද? විද්‍යාත්මක සංඛ්‍යා මම කිව්වා සයන්ටිෆික් නම. හරිද? අපි කියන්නේ අර විශාල සංඛ්‍යානේ ගොඩාක් ලොකු සංඛ්‍යා අපිට කියවන්න බෑනේ. ඒතර ඔයාලා ඉගෙනගෙන ඇති මේ වගේ කිටි ක්‍රමයකින් අපි නිරූපණය කරන්න විදිහට හදාගෙන තියෙනවා. හරිද? එමනම් 2.43 වෙනි බලය. ඒ කියන්නේ 2 43 සැරයක් ගුණ වෙලා. හරිද? ගොඩාක් ලොකු සංඛ්‍යාවක් එන්නේ. හරි? ඒතර මේ වගේ සංඛ්‍යා මේ වගේ සෙල් එකක් ඇතුලේ නිරූපණය කරන්න බෑ. අපිට කියවන්නත් බෑ ළමයි මේ වගේ සංඛ්‍යා. හරිද? ඒතර අපි මේ විද්‍යාත්මක මේ සංඛ්‍යා ක්‍රමවේදය යොදා ගන්නවා. හරි? මම මේ ටිකත් ආපහු පෙන්නන්නම් ළමයි. හරි. මේ දින දැක්විය හැකි ආකාරය බලන්න. එක එක ෆෝමැට් එකකට දෙන්න පුළුවන් නේ. ඔයාලත් දානවනේ. හරිද මේ විදිහට. හරි. මෙහෙම මාස දාන්න. හරිද අවුරුද්ද මුලට එන්න. ඒ විදිහට කැමති විදිහකට හදාගන්න. හරි. දැන් සාමාන්‍ය ළමයි Excel worksheet එකක වැඩ කරද්දී සාමාන්‍ය එකම ෆෝමැට් එකක් තමයි පාවිච්චි කරන්නේ. හරිද එක දිනයක් එක විදිහකට දාලා අනිත් එක අනිත් විදිහට දාන්නේ නැහැ. හරිද? ඔයා එක ක්‍රමයකට තමයි සේරම ටික වැඩ කරගෙන යන්නේ. ඒතකොට තමයි පැහැදිලිව ඔයාට කාර්ය කරගන්න පුළුවන්. හරි. සාමාන්‍ය දිනයන් ටයිම් වගේ දේවල්. හරි. හරි. ටයිම් එකත් ඒ වගේමයි ළමයි මේ බලන්න. AM PM දාන්න පුළුවන්. හරිද? තප්පරත් එක පෙන්වන්න පුළුවන්. හරිද? පැය 24 ක්‍රමයට පෙන්වන්න පුළුවන්. ඒ විදිහට. හරි. එතන පොඩි ඉඩක් ඇති. AM PM ආකෘති හෝ පැය 24 ආකෘතිය ආදී ලෙස වෙනස් කරගත හැකියි. හරිද ළමයි? ඊට පස්සේ මුදල් මේ පෙන්වන විදිහට හැඩසව් කරගන්න ආකාරය. හරිද? ඒකත් මම ඔයාලට පෙන්නුවානේ. බලන්න. මේ රුපියල් යෙන් හරිද? ඩොලර් ඕන විදිහකට හැඩසව් කරගන්න පුළුවන්. හරි. ඒක ලියන්න මෙහෙදී ඩොලර් රුපියල් යෙන් ආදී යෙන් කියන ළමයි ජපානි මුදල් ඒකකේ. හරි. තමන්ට අවශ්‍ය මුදල් ඒකකයක් තෝරා ගැනීමට. හරි නේද ළමයි? හරි. මම ආපහු ඒ පොඩ්ඩක් පෙන්නන්නම් ඒ ටිකනේ. ඊළඟ කොටසට යන්න කලින්. බලන්න. නේද මුදල් ඒකකේ මම පෙන්නන යෙන් වගේ එකක් දාලානේ. හරි. මම දෙන්නම් මෙහෙම සංඛ්‍යාවක්. හරිද? ඊට පස්සේ මේක මම මුදල් ඒකකේ දෙන්නම් ළමයි. හරිද? මේ යෙන් නෙමෙයි මෙතන චයිනීස් යුවාන් තියෙනවා මම ඒක දෙන්නම්. හරි. පෙන්නනවනේ. හරි නේද ළමයි? ඊට පස්සේ කෝෂ පරාසයක් එක්කෙල්ල වෙන ලෙස හැඩසව් කිරීම. බලන්න. මේකත් මම කරලා පෙන්නුවානේ. මේ ටික මාරු කරගන්න ළමයි එපා ළමයි. අර টොප් බොටම් ඒකත් එක්ක හරිද? මේක මේ දකුණු පැත්තට වමට හෝ මැදට ගන්න ටික තමයි. හරි. කෝෂවල ලේබල් හෝ අගයන් එක්කෙල්ල කිරීම හරි alignment කියලා අපි කියනවා. වම මැද දකුණ වශයෙන් සිදු කරන්නේ. left alignment, center alignment, right alignment. හරි. මම මෙතන මේ උදාහරණ දාලා තිබ්බා. මේ පළවෙනි එක left alignment වමට එක්කෙල්ල වෙලා තියෙන්නේ. හරි. දෙවෙනි එක right alignment. හරි. දකුණට අවසාන එක center alignment මැදට තියෙන්නේ. හරි නේද ළමයි? ඔන්න ටියුට් එක අවසానයි ළමයි. හරිද? තව ඔයාලට පොඩ්ඩක් තියෙනවා අර ඔටෝ පිල් අර මේවා ටිකක්. හරිද? ඒ ටිකත් මම ටියුට් එකක් හදලා දාන්නම් ගෲප් එකට. හරිද? එහෙම ටයිම් එක තිබුණොත් අපි මේ වගේ මීටින් එකක් අරන් ඒ කොටස සාකච්ඡා කරමු. හරි? මේ ටිකම ළමයි මේක පුළුවන් කියන්නේ ඔයාලට ළමයි වර්ඩ් ප්‍රශ්නෙත් පුළුවන්. හරිද? මේ ඔය හැඩසව් කරන ඒවා ඒ ටික සේරම එකම ටික තියෙන්නේ. හරිද? ෆොන්ට් හැඩසව් කරන ඒවා ඔය ඇලයින්මන්ට් ඒ ටික හරි. පොඩ්ඩයි වෙනස් වෙන්නේ. එහෙම වුණොත් අපි ටයිම් එකක් තිබ්බොත් ඒකත් කතා කරමු. හරි නේද? මේ කතා කරපු ටිකේ ඔයාලට ගැටලු අර මේවා තියෙනවද? තේරෙනවද මැසේජ් එකක් දා? පැහැදිලි වුණාද? හිතුවට වඩා ටයිම් එකකුත් ගියා නේද ළමයි? නැද්ද මම හිතුවේ නෑ මෙච්චර ටයිම් යයි කියලා.
ඒකයි මේ ටියුට් එකකුත් ටයිප් කරලා දුන්නේ මේ මන්ට කරන්න පුළුවන්. තේරුණාද මේ ටික? මැසේජ් එකක් දාන්නම. විහිර ගැටලුවක් නැද්ද? අශේ හරි නේද ළමයි? ගැටලුවක් නැහැ කියලා හිතනවා එහෙනම්. බලන්න ළමයි මේ අර කිව්ව විදිහටම වැඩේ කරන්න. හරිද? මේ අර උඩ තිබිච්ච ටිකේ අගයන් ටික දැන් බලලා දාන්න ළමයි. හරිද? මේ ඔයාලා Excel එකෙන් හරිද? Excel තියෙනවා නම් එහෙම බලලා දාන්න නැත්නම් හරිද? ඔයාලට හිතින් බලලා මෙන්න මේ අගයන් ටික දාන්න. හරිද? මේ ටික දෙතුන් සැරයක් බලාගෙන යන්න. හරි? බලාගත්තා කියන්නේ මට මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කොට දාගන්න පුළුවන්. එතන මේ ප්‍රශ්නෙන් අහන හරිද? කෙටි ඉරිගහන්න අහන ප්‍රශ්න ටිකක් බලා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. හරි නේද? හරි. තේරුණා කියලා දාලා තියෙනවා. හරි. එහෙනම් ගැටලුවක් නැහැ ළමයි. හරි. අපි අර කියපු විදිහට ඉස්සරහට ඉතුරු වැඩ ටිකක් කරගමු. හරි. එහෙනම් ළමයි මේ ඔයාලා පාඩම් කරන්න. හරිද? තා පොඩි කාලයක් තියෙන ඔයාලගේ හරිද? ජීවිතේ කඩයිමක්. හරිද? වටිනාම කඩයිමක්. හරි. හොඳට මහන්සිලා වැඩ ටික කරගන්න. එහෙනම් ළමයි මීටින් එක අවසන් කරනවා හැමෝටම. ස්තුතියි සහභාගී වුණාට. හරිද? එහෙනම් සුබ රාත්‍රියක්. හරිද? පාඩම් එහෙම කරලා නිදාගන්න. හරි. දැම්ම නිදාගන්න එපා. හරි. එහෙනම් අපි මේ ක්ලාස් එකේදී හම්බ වෙමු නේ.